නැකතේ නෙමෙයි වැරද්ද තියෙන්නේ හිතුවිලි වලයි වැරද්ද තියෙන්නේ. නිකන් හිතන්න කවුරු හරි ඉඳගෙන කිව්වොත් බලන්නකෝ අනේ වාගේ මූණ හරියට කළු වෙලා නේ ප්‍රශ්නද? ප්‍රශ්නයක් නැත ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ජීවිතේ චූටි කියලා කියන වචනේ හරි වස් හොඳේ. ඒක තමයි මම ටිකක් ලොකුනේ. මම තමයි තීරණය කරන්නේ මගේ පාත් එක. මේ සමාජයනේ මේ තීරණය කරන්නේ. දැන් මම බොහෝම සියුමැලි මට සිලුටු ආදරණීය චරිතයක් වෙලා මේ සමස්ත සමාජයේ ජීවත් වුණොත් එහෙම මට ජීවත් වෙන්න වෙන්නේ නැහනේ. එපා කියන වචනේ ජීවිතේ හැමදාම ඇවුනාම මේ සමාජයේ ඒළමියා ඉන්න ගොඩක් පිටිපස්සේ මොකද ඒළමට එපා කියලා එයාගේ මොළය අපි බ්ලොක් කරලා ඉවරයි. මම තෝරගන්නේ මට චරිතේ වයස අදාළ වෙන්නේ නැහැ. චරිතේ හැඩය අදාළ වෙන්නේ නැහැ. මට අදාළ වෙන්නේ මේ නිර්මාණය ඇතුලේ මගේ කාර්යභාරය මොනතරම් වටිනවද? වැදගත් වෙන්නේ අපේ දැනුම. වැදගත් වෙන්නේ අපේ පෞරුෂය. වැදගත් වෙන්නේ අපේ හැකියාව. මගේ අපච්චි ප්‍රතික්ෂේප කරාට මුළු සමස්ත සමාජයක් රට ලෝකයක් ආදරෙන් වැළඳ ගන්න චරිතයක් වෙනවා කියන අදිෂ්ඨානෙ මම පොඩි කාලේ ඉඳන් තිබුණා. ස්ටාර් කතා. වණකම් ආයුබෝ වේවා. අදත් ස්ටාර් කතා with නිරා වැඩස්ථාන සමගින් කවුද ඇවිල්ලා ඉන්නේ? මෙයා ගැන හඳුන්වා දෙන්න මම මගේ ජීවිතේ වෙච්ච පොඩි පෞද්ගලික කතාවක් කියලා පටන් ගත්තා නම් ඒක මට ලොකු ආඩම්බරයක් කියලා මං හිතනවා. දවසක සජීවී වැඩසටහනක් ඇතුළේදී කීර්ති පෙස්කෝල් මහත්මයා අපි ආදරයට කීර්ති පෙස්කෝල් අයියා කියලා කියනවා මම. කීර්ති අයියා එකපාරට කියනවා මේ මම අද ගෙනල්ලා තියෙන ආටිස්ගේ නම කියලා නිරංජනෙත් එයා වගේ born talented උපතින්ම දක්ෂතාවය තියෙන දක්ෂතාවෙන් පිරිච්ච කෙනෙක් එයා වගේමයි මෙයත් කියලා. ඉතින් ඇත්තටම කීර්ති පෙස්කෝල් වගේ ජ්‍යෙෂ්ඨ කෙනෙක් ගාවෙන් මේ වගේ ජ්‍යෙෂ්ඨ නිලියක් වගේ මම කියලා ඒ වචන අහනකොට එදා මට ඇත්තටම නිහතමානී ආඩම්බරකමක් දැනුණා. ඇත්තටම මට නිකන් ලොකු සම්මානයක් ගත්තා වගේ දැනුණා. හේතුව අපිත් පොඩි කාලේ ඉඳලා මේ නිලියගේ රංගන දක්ෂතාවය බලලා හැදිච්ච කෙනෙක් විදියට එක්තරා කාලයක් ආවම එයා වගේ මම කියලා කියනකොට ඇත්තට මේක වෙනම සතුටක් නේ. ඔන්න අද ස්ටාර් කතා with නිරා වැඩස්ටාන්ට ඇවිල්ලා ඉන්නේ ඔයාලා හැමෝම ආදරය කරන මමත් ආදරය කරන මම ගොඩාක් ගෞරව කරන දුලීකා මාරපන. වණකම් අක්කා වණකම් ආයුබෝව වේවා. ඇත්තටම අක්කේ මේ කමෙන්ට් එක මට ජීවිතේ ලැබිච්ච උපරිම විශේෂ වූ කමෙන්ට් එකක්. මම සින්දුවක් කිව්වා ඒ වැඩසටහනේදී. එතකොට තමයි රංගනයත් හිටියා කීර්ති පෙස්කෝල් අයියා අක්කගේ නම කියලා. දුලීකා මාරපන වගේ මෙයත්. උපතින්ම දක්ෂතාවය හැමෝටම පිටින්නේ දුලීකා වගේ කියලා කිව්වා. ඉතින් ඇත්තටම අක්කා මට ඒක මාරම සතුටක්. අද අක්කත් එක්ක මේව කතා කරන්න හම්බෙන එකත් මං හිතන්නේ ලොකු සතුටක්. මටත් ගොඩක් සතුටුයි. අක්කේ මං කැමති අක්කාගේ සම්පූර්ණ නම දැනගන්න. වැරදි ප්‍රශ්නයක්ද ලොකු ප්‍රශ්නයක්ද? බරපතල ප්‍රශ්නයක්. මගේ සම්පූර්ණ නම වාසල කුලවතුම් විජේකෝන් මුදියන්සේලාගේ දුලීකා කුමාරි විජේකෝන් මාරපන. වව් දුලීකා කුමාරි. ලස්සන නමක්. ලස්සනයි. ඔව් ලස්සනයි. ඒක වෙනස් නමක්. ඇත්තටම ඔය නම මට දාන්න හේතු වෙලා තියෙන්නේ මගේ අපච්චි තමයි නම දාලා තියෙන්නේ. ඒ දවස්වල දුලීකා චිත්‍රපටයේ ගීතය හරි ජනප්‍රියයිලු. හොඳේ ආදරමල් පවනේ යන මේ ගමනේ කියන ගීතය. ඉතින් ඕක හැම තැනම ඇහෙනවලු. ඇහෙනකොට අප්පා මට දීලා තියෙන්නේ දූ දෙයි කියන අකුරු දෙක. ඊට පස්සේ අපච්චි හිතුවලු මේක තමයි හොඳම නම කියලා දූ යන්නේ දුලීකා කියලා දාලා තියෙනවා. මගේ නම දුලීකා කුමාරි විජේකෝන්. පස්සේ පහු කාලේ වෙනකොට මගේ අම්මයි අප්පච්චි නීතියෙන් වෙන් වෙනවනේ. වෙන් වුණාට පස්සේ මගේ අම්මගේ නමත් උපැන්නට එක්කහුව කරනවා මාරපන කියලා. ඒ හින්දා තමයි මම දුලීකා විජේකෝන් මාරපන වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ නමක් තමයි අක්කට තියෙන්නේ. ප්‍රසිද්ධ නඩුව. ඒක අමුතු කතාවක් අක්කේ. ඇත්තටම. අක්කේ පිරිමි නැකතින් ගෑනු දරුවෙක් ඉපදෙන එක වැරද්දක්ද? නැකතේ නෙමෙයි වැරද්ද තියෙන්නේ හිතුවිලි වලයි වැරද්ද තියෙන්නේ. කියන්නේ නැකතක් කියන එක මන් දන්නේ. ඒක පිරිමිද ගැහැණුද මොකද්ද කියන්න දන්නේ. පුද්ගලික මේ ලෝකෙට එන්න નિયમિત වෙලාවක් තියෙනවා. ඒ નિયમિત වෙලාවට එනවා. ඕකට එළියේ ඉන්න මිනිස්සුනේ නැකත් හදන්නේ. නැකත් බලන්නේ. ඒකේ හොඳ නරක කියන්නේ. හැබැයි එන මනුස්සයා මේ ස්වභාව ධර්මයට අනුව එයාට නිශ්චිත වෙලා වෙන්නේ. ඉතින් මං හිතන්නේ මම ඒ නිශ්චිත වෙලාවේ එළියට ආවා. මව් කුසින් එළියට ආවා. සමාජයට ගෙනාවා. ඉතින් ජීවියෙක් හැටියට
අනිත් අයට නම් වැරද්දක් වුණත් දන්නේ මට නම් අද වෙනකන් පිරිමිනකට වැරද්දක් වෙලා නැහැ. ඒ වගේ අපේ ශ්‍රී ලාංකීය කලා ලෝකෙටත් ඒ නැකත වැරදි වෙලා නැහැ. ඇත්තටම අක්කගේ ජීවිතෙත් මගේ ජීවිතෙත් එක හා සමානයි. මමත් ඉපදින්න කලින්ම මගේ තාත්තගෙන් රිජෙක්ට් වෙච්ච දරුවෙක්. කියන්නේ මම ගෑනු දරුවාද පිරිමි දරුවාද කියලා දන්නේම නැතුව. අක්කා මේ ප්‍රතික්ෂේප වීම කියන දේ අක්කගේ ජීවිතේ කොහොම දෙයක්ද ඒක? මෙහෙමයි. මම ඇත්තට මගේ ජීවිතේ කිසිම දෙයක් සම්බන්ධයෙන් ප්‍රමාණය ඉක්මවා හිතන්න හෝ වැළපෙන්න හෝ තැවෙන්න හෝ යන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම හිතපු දේ තමයි මොකක් හරි දෙයක් නිසා එයාගේ මානසික මට්ටමට බලපෑමක් ඇති වුණා මම ගැහැණු ළමෙක් වී ඉපදීම. ඒකට හේතු වෙන්නේ තියා ජීවත් වෙච්ච පරිසරය. මොකද මගේ අප්පච්චි නුවර ටිකක් පිළිගත් පවුලක පිරිමි ළමයි 11ක් ඉන්න පවුලක. ඉතින් එයා තමයි වැඩිමලා. ඉතින් එයාගේ ඉපදෙන පළවෙනි දරුවා පිරිමි ළමෙක් විය යුතුයි කියන වගේ තැනක තමයි ඒ පෞල් පසුබිම තුලත් එන්නේ නැති කියලා මං හිතනවා. එතකොට එයාට තියෙන නක්ෂත්‍රය කියන එක මහා නරක තැනක තමයි මං මේ වෙලාවේ දකින්නේ. කවුරු හරි කියලා තියෙනවා ගැහැණු දරුවෙක් ඉපදුනොත් එයාට අපලයි කියලා. මොකද ඒ වෙනකොට එයා හමුදාවේ උසස් නිලයක් දරපු කෙනෙක් සහ දේශපාලනයට අවතීර්ණ වෙමින් හිටපු කෙනෙක්. ඉතින් එයාගේ දේශපාලන ගමන් මගට ඒක ලොකු පාඩුවක් වෙනවා ගැහැණු ළමෙක්. උනොත් කියන කාරණාව තමයි කිව්වේ. ඒකට හේතුව තමයි ගැහැණු ළමෙක් උනොත් එයා ගොඩක් පවර්ෆුල් වෙයි කියලා. ඉතින් ඒක තමයි මං හිතන්නේ එයාගේ මනසට තරුණ මනසට වද දෙන්නේ නැත්තේ. හරි මානුෂික කාරණාවක් කියලා මං හිතනවා. දැන් අද වුණත් අපිට වුණත් නිකන් හිතන්න කවුරු හරි ඉඳගෙන කිව්වොත් බලන්නකෝ අනේ වාගේ මූණ හරියට කළු වෙලානේ. මේ ප්‍රශ්නද? ප්‍රශ්නයක් නැත ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ හිතුවිල්ලනේ. ඉතින් එතකොට මගේ අපච්චිටත් ගැහැණු ළමෙක් ඉපදීම අපලයි කියන එක මානසික වදයක් වෙන්න ඇති. ඒක නිසා ඉපදිච්ච ගැහැණු දරුවා එයා ප්‍රතික්ෂේප කරන්න ඇති. මම එහෙම තමයි හිතන්නේ. ඒ කියන්නේ මම ඒක වැරදි පැත්තට නෙමෙයි. අපි හැමෝම මිනිස්සු හැටියට පොඩි මානුෂික කාරණාවක් පැත්තෙන් මම හිතනවා. ඉතින් නමුත් එයා ඊට වඩා හිතුවනම් ඒක ගැන හොඳයි කියලා හිතන්නේ. අන්න ඒ හින්දා තමයි මම කියන්නේ මම ප්‍රමාණීය ඉක්මවා ඇතම් කාරණා ගැන හිතන්නේ. මේ ප්‍රතික්ෂේප වීම කියන එක ප්‍රමාණීය ඉක්මවා මම මගේ මනසට ගත්තොත් මට හිතෙන්න පටන් ගනි මේ මුළු සමාජෙම මම ප්‍රතික්ෂේප වෙනවා කියලා. මගේ අම්මගෙන් ප්‍රතික්ෂේප වෙනවා, මගේ යාළුවන්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඇයි මම මෙහෙම ප්‍රතික්ෂේප වෙන්නේ කියන තැනට මම ආවොත් මම මගේ ජීවිතේ ඉස්සරහට යන්නේ නැහැ නංග, මම ආපස්සට යන්නේ. ඒ කියන්නේ මම ගොඩක් බෑක්වර්ඩ් වෙනවා. දැන් මගේ තියෙන රයිට්. අප්පච්චි කුමක් හෝ කාරණාවක් නිසා මාව ප්‍රතික්ෂේප කරා. හැබැයි මගේ අප්පච්චි ප්‍රතික්ෂේප කරාට මුළු සමස්ත සමාජයක්, රටක්, ලෝකයක් ආදරෙන් වැළඳ ගන්න චරිතයක් වෙනවා කියන අදිෂ්ඨානෙ මම පොඩි කාලේ ඉඳන් තිබුණා. මම ඒ හින්දා හැම වෙලෙම හිතපු දේ තමයි මං හරි විශේෂ ළමෙක් කියන එක. මම පොඩි කාලේ ඉඳන් හරි විශේෂයි. හරිම විශේෂයි. ගෙදර ඒ කියන්නේ මගේ ගමේ මං හරි විශේෂයි. මගේ පවුලේ මං හරි විශේෂයි. මගේ ඉස්කෝලේ මං හරි විශේෂයි. හැමෝම මගේ වටේ එක්ක වෙනවා. හැමෝම මගෙත් එක්ක කතා කරනවා. හැමෝම මගෙත් එක්ක බෙදා ගන්නවා. හැමෝම උදව් ඉල්ලගෙන මගේ ගාවට එනවා. අනේ දුලික මට මේක කරලා දෙන්න පුළුවන්. දැන් අම්මා වුණා අනේ චෝටි මට මේක කරලා දෙන්නකොට අනේ පුතේ අපි මේක කොහොමද කරන්නේ? ඒ කියන්නේ හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය කෙනෙක් බවට පත් වුණා. ඒ අත්‍යවශ්‍ය කියන තැනට ආවට පස්සේ ප්‍රතික්ෂේප වීම නැතුව යනවා. අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන්ම මාව ඕනේ. හැමෝටම මාව ඕනේ. කියන්නේ හැමෝම වෙනුවෙන් පෙනී හිටිනවා. එතකොට මට මගේ මනසට දැනෙච්ච දේ තමයි නෑ මම හරි ශක්තිමත්, මං හරි බලයක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඒ හැමෝටම මගේ සහාය ඕනේ. එහෙමනම් ඒ හැමෝම වෙනුවෙන් මම පෙනී ඉන්නවනම් මම ප්‍රතික්ෂේප වීමක් මට නෑ නේද? ඒ හින්දා ප්‍රතික්ෂේප කියන වචනේ මගේ ජීවිතේ කිසිම දවසක මම ගන්න වචනයක් නෙමෙයි. අම්මගේ චූටිගේ ජීවිතේ කොහොමද? අම්මගේ චූටිගේ ජීවිතේ මහ විශාල ජීවිතේ. චූටි කියලා කියන වචනේ හරි වස් හොඳේ. ඒක තමයි මට ටිකක් ලොකුනේ. හැබැයි අපි ඒ ලොකුවට ආසයි අක්කා අපි. නිකන් ටෙඩි බෙයා වගේනේ. ඔව් ඒක හරි හිතෙනවා. ඒ කියන්නේ අම්මටයි මටයි තිබුණේ අර ඒ කියන්නේ ගහයි පොත්තයි වගේ එකක් කියනටත් වඩා එතනින් එහාට ගියපු මහ විශාල සම්බන්ධකමක්. ඒ කියන්නේ මගේ අම්මගේ කොඳුනාරටිය මම. මගේ අම්මගේ හයිය මම. එයා මේ සමාජයේ මවක් හැටියට ඒ කියන්නේ එයාව අම්මා කෙනෙක් කරන්නේ මම. ඒ අම්මා කෙනෙක් වීම තුළ එයා හරි ශක්තිමත් ගැහණියෙක් හැටියට මේ සමාජේ හැම වෙලෙම පෙනී ඉන්නවා සහ එයා අනික් එක ඒ දරුවා වෙනුවෙන් පුදුමාකාර විදිහේ සටනක් ගෙනියනවා. ඒ සටන එයා දිනනවා. ඒ දිනන්නේ ඒ කියන්නේ අම්මා මගේ ජීවිතේ මම දැක්ක හරි ඒ කියන්නේ කාන්තාවක් කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ අම්මා මාර්ම ගැහණියක්.
ඒ කියන්නේ හයියෙන් hina වෙන්නේ නැහැ. කාටවත් කනකට ඇහෙන්න හයියෙන් කතා කරන්නේ. හැබැයි ආ ගුරුවරියා. හරිද? ඒ කියන්නේ ගෙදර හරිම නිශ්ශබ්ද, හරිම තැන්පත්. අර මට හිතා ගන්න බැරි තරම් කාන්තාවක්. අපිට හිතා ගන්න බෑ දුලිකා මාරපණගේ අම්මා එච්චර කාන්තාවක් උනේ කොහොමද කියලා. කතා කරන සද්දෙත් ඇහෙන්නේ කියලා. නෑනේ මම ඒක තමයි කියන්නේ. දැන් මම අම්මගේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රාස්ට්. හැබැයි මං හිතනවා මට අප්පච්චිගේ ඇවතුම් පැවතුම් යම් තාක් දුරට තියෙනවා මගේ අප්පච්චි හරිම දරදඬු ශක්තිමත් පිරිමියෙක්. ඉතින් එතකොට ඒ ඇවතුම් පැවතුම් මං ගාව තියෙන අපේ අම්මා මට මතකයි චූටි කාලේ මොනවා හරි වෙච්ච එක මං කියන්නේ මම එක වගේමයි හැදෙන්නේ කියලා. ඒ කියන්නේ එයාගේ හිතෙනුත් එයාම අමතක කරන්න බෑ කවදාවත්. මොකද මගේ සිද්ධියේ හින්දා දෙන්න දෙපැත්තට උනාට දෙන්න හරි ආදරෙන් හිටපු දෙන්නේ. ඉතින් මගේ අප්පච්චි එක සාද බැඳෙන්නේ නැහැ මගේ අම්මා එක සාද බැඳෙන්නේ නැහැ. අප්පච්චිගේ ගෙදර හිටියා අම්මා අම්මගේ ගෙදර හිටියා. හැබැයි දැන් අද කාලේ වගේ වුණා නම් ওই වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මේ වෙනකොට ඒ තාත්තත් කසාද බැඳලා දරුවෝ හතර දෙනෙක් ඉන්න අම්මත් කසාද බැඳලා මට වෙන්න දේ හොයා ගන්න බෑ. ඒ කියන්නේ මට වෙච්ච දේ හොයා ගන්න බැරුව යනවා. හැබැයි එදා එහෙම නැහැ. අපේ අම්මා හැමතැනම මාව එල්ලගෙන තමයි ගියේ. ඒ කියන්නේ යා මාව අත්තරියෙම නැහැ. අන්තිමට මගේ අප්පච්චි අවුරුදු 18 වෙන්න කලින් ওই ළමයව මං අනිවාර්යයෙන්ම අයින් කරනවා කියලා කිව්වාම අපේ අම්මා මාව හංගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යා ගිහිල්ලා ඉස්කෝලේක හොස්ටල් එකට දානවා. එතන ඉන්නවා කියලා නෑ ඒකට හරි ආරංචිනොත් එතනින් අයින් කරලා තව තැනකට දානවා. එහෙම මෙයා මාව අවුරුදු 18 වෙනකම්ම එළිය සමාජයට දෙන්නේ නැතුව සමාජගත කරන්නේ නැතුව නෑයින්ට එහෙම බලන්න දෙන්නේ නැතුව බොහොම රහසිගත විදිහට තමයි මාව හදන්නේ. අපේ අම්මට ඕන වෙන අවුරුදු 16 වෙනකොට මාව බන්දලා දෙන්නත් ඒකට වෙන දෙයක් නෙමෙයි. දැන් අම්මා හිතනවා මම ගෑණියක් හැටියට මගේ ශක්තිය ප්‍රමාණවත් නෙමෙයි මේ ළමයි රැකගන්නේ. හින්දා මේකට පිරිමියෙක්ගේ සහයෝගය කියලා හිතලා මේ අවුරුදු 16 මාව බන්දලා දෙන්න හදනවා. මං තමයි අම්මට කියන්නේ මාව දැන් මම බන්දලා දෙන්න එපා. මට තව ඉස්සරහට යන්න ඕන. අපේ අම්මා ඒ වැරද්ද කරන්න එපා කියලා. ඒ කියන්නේ ඒ වැරද්ද කරන්න එපා කියලා කියනවා. මොකද මම හිතනවා මම ඒ වෙනකොට මම තීරණය කළා තිබුණා මට මේ සමාජය ඇතුළේ මට තනියම හිටගෙන ජීවත් වෙන්න පුළුවන් කියන එක මම දැනගත්තා. ඒ විදිහට තමයි මගේ අම්මා මාව හැදුවේ. වෙන මොකුත්ම එපා. මගේ අම්මගේ අප්පච්චිත් හමුදා නිලධාරිය. මට පිස්තෝල අතර දෙනකොට මට වයස අවුරුදු 5යි. අපේ අම්මා මාව නඩු කියලා ගෙදර ගෙනාවහම අත්තගේ ඇසුරේ තමයි මම හැදෙන්නේ. අත්තා මට ආමි ට්‍රේනින් දුන්නේ. හරිද? ඒ කියන්නේ මෙයා කිව්වේ උඹ කවදා හරි දවසක සමාජගත වෙනකොට අතිශයම ශක්තිමත් ගැහණියෙක් විය යුතුයි කියන තැන තනියම ජීවත් වෙන්න බල ශක්තිමත් ගැහණියෙක් විය යුතුයි කියන එක. ඒ වෙනුවෙන් එයා මට පොඩි කාලේ ඉඳන් සටන් පුරුදු කරනවා. ගහ ගන්න පුරුදු කරනවා, දුවන්න පුරුදු කරනවා, වාහන එලවන්න පුරුදු කරනවා. මට වෙපන් එක පුරුදු කරනවා. ඒවට බය නැති කරනවා. ආමි නයිෆ් එක පුරුදු කරන නයිෆ් එක පාවිච්චි කරන විදි කියලා දෙනවා. අර ඒ වගේ gedara මට ට්‍රේනින් එකක් දෙනවා. තනියම ජීවත් වෙන්න, තනියම හැදෙන්න, තනියම සමාජයට යන්න. ඉතින් මං හිතනවා ඒ චූටි කිව්වට ඒ චූටි කාලේ ජීවිතේ මට චූටි උනේ නෑ. හරි හાર્ඩ්. හැබැයි හાર્ඩ් උනාට මං හිතනවා ඒක අද වෙනකොට හැම දරුවෙකුටම ලැබෙන්න ඕන ට්‍රේනින් එකක් කියලා. ඒකෙන් ගෑනුකම නැති කරගන්න නෙමෙයි. ගැහණිය නොමරා ශක්තිමත් කොහොමද මේ සමාජ ජීවත් වෙන්නේ කියන එක. අපි අක්කා සාමාන්‍යයෙන් අපි බහුතරම අපි දැකින්නේ ගෑනු දරුවෙක් ගෙදර ඉපදුනා ගමන්ම එයාව සමාජගත කරන්න හොඳ නෑ. හංගලා හදන්න ඕනේ, හරි පරිස්සම් කරන්න ඕනේ. ගොඩක් සෝෂියලයිස් කරා මේ දරුවාට ප්‍රශ්නයක් ගෑනු දරුවෙක් වුණාම මෙහෙම තමයි හැදෙන්න ඕනේ. මේ වගේ රිස්ට්‍රික්ෂන්ස් දානවා, ෆ්‍රේම් කරනවා එයාව. ඒ වගේ කරන එක අක්කා මනුස්සෙක් විදියට. ඒ කියන්නේ කාන්තාව හෝ පිරිමියා කියන එක දෙවෙනි කතාවනේ. මනුස්සෙක් විදියට එයාගේ අයිතිවාසිකම් පැහැර හරිනවා වගේ දෙයක්ද? මෙහෙමයි මම ඔක දකින්නේ අයිතිවාසිකම් පැහැර හැරීමකට වඩා මම දකින දේ තමයි මනුස්සෙක් හැටියට ඒ මනුස්සයාට මේ සමාජයේ පවතින යථාර්ථය පෙන්වන එක තමයි වැදගත්. ඒ කියන්නේ මේක කාලෙන් කාලට වෙනස් වෙනවනේ. අපි අවුරුදු 1000කට කලින් හිටපු තැන නෙමෙයි ඊට අවුරුදු 500කට ඉස්සෙල්ලා හිටියේ. දැන් අපි මේ ඉන්න මේ 2024 වෙනකොට අපි ඉපදිච්ච කාලටත් වඩා දැන් ගොඩක් වෙනස් මේ සමාජය. ඒ කාලේ අම්මලායි කාලේ සමහරලාට ගෑනු ළමෙක් එහෙම අර බොහෝම සංයමයෙන් ආහාර මෙහෙ එහෙම හැදුවට කමන්නේ. දැන් මගේ අත්තම්මට මට මතකයි මගේ අත්තම්ම දියවඩ නිලම කෙනෙක් ගෙදුවේ. එයාට උගන්වලා තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන්නයි, ඉංග්‍රීසියෙන් ලියන්නයි, ඩෙසර්ට් හදන්නයි. ඒ කියන්නේ ඒව ටික උගන්වලා තියෙන ටික උගන්වලා නැහැ. ඩෙසර්ට් හදන්න, කේක් හදන්න, ඊළඟට ගොතන්න. හරි ඉස්සර ගොතන අර සුද්දන්ගේ පුරුදු ටික. ඒක තමයි. ඒ කියන්නේ දැන් ඒ දියවඩන නිලමේ කෙනෙක්ගේ ගෙදරට වැඩිපුර ඇසුරු කරන්න වෙනෝනේ සුද්දොන්ව. එතකොට ඒ සුද්දොත් එක්ක කතා බහ කරන්න තමයි මේ උගන්වලා තියෙන්නේ. අර ගොතන්න, ඒ ඩෙසර්ට්ස් හදන්න.
අර අන්න එහෙම හදනකොට ඒක දැන් අද කාලේ බලනකොට මට ඒක විකාරයක් වගේ. හරිද? එතකොට මම ඉඳගෙන කියන නෑ ගැහණියෙකුට හැමදේම උගන්වන්න ඕන. ඒ ගැහණිය තමන් යන්නේ මොන පාත් එකේද කියලා තෝරගන්න එක වෙන කාරණාවක්. මම කුකින් වලින්ද යන්නේ, මම පොලිටික්ස් වලින්ද යන්නේ, මම සිංගින් වලින්ද යන්නේ. එහෙම නැත්නම් මම এডুকেෂන් වලින් මම හයි ලෙවල් එකකට මම යනවාද? ඒව තීරණය කරන්න තමන්ගේ අයිතිය කියලා මම කියන්නේ. හැබැයි අදටත් අපේ රටේ තියෙන ලොකුම ගැටලුව තමයි දෙමව්පියන්ගේ හීන තමයි දරුවෝ තුලින් දකින්නේ. මගේ අම්මටත් එහෙම හීනයක් තිබුණා. මගේ අම්මා කැමති වුණා මම ගුරුවරියක් වෙනවට. එහෙම නැත්නම් මගේ අම්මට හොඳට සින්දු කියන්න පුළුවන්. එයා කැමති වුණා මම ගායිකාවක් වෙනවට. එයා කිසිසේත්ම කැමති වුණේ නැහැ මම රංගන ශිල්පිනියක් වෙනවට. හැබැයි මම තමයි තීරණය කරන්නේ මගේ පාත් එක. මේ සමාජයෙන් මේ තීරණය කරන්නේ. ඒ මගේ අයිතිවාසිකම. ඒ කියන්නේ මම හදාරන්න ඕනේ මොකද්ද නැද්ද? මම යන්න ඕනේ මොන ප්‍රොෆෙෂන් එකේද මොන විදියටද කොච්චරක් දුරටද? ඒක මගේ අයිතිවාසිකමක් කියලා තමයි මම හිතන්නේ. ඒක ගෑණියෙක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා දෙගොල්ලන්ටම තියෙන අයිතිවාසිකමක් මේ ලෝකයට පුද්ගලයෙක් හැටියට ජීවියෙක් හැටියට ජනිත වුණාට පස්සේ එයාට මේ ස්වභාව ධර්මයන්ගෙන් හම්බ වෙනවා යම් දෙයක්. ඒ ස්වභාව ධර්මයට අනුකූලව තමයි එයා නිර්මාණය වෙන්නේ. අම්මට ඕන විදිහටවත් තාත්තට ඕන විදිහටවත් මේක කිව්වම කෙනෙක් මට දොස් කියන්න පුළුවන්. හැබැයි මම ඉතා පැහැදිලිව කියන්නේ අම්මට හෝ තාත්තාට හෝ කරගන්න බැරි වෙච්ච දේවල්, කරගන්න බැරි වුණ හීන, යන්න බැරි වුණ පාරවල් වල දරුවා යවන්න හදන්න එපා. අපි මේ ලෝකේට දරුවෙක් බිහි කරනවා, බිහි කළා යාව හරියට සමාජගත කරාට පස්සේ දරුවගේ පාත් එක හදාගන්න එක දරුවගේ වැඩක්. හැබැයි ඕක ගෑන් ළමයෙකුට නෙමෙයි පිරිමි ළමයෙකුට උනත් අද කාලේ ගෙවල් අස්සේ තියාගෙන පිරිමි ළමයි හදන්නේ. ඔව්. හරිද? ඉතින් ඒක හරි වැරදි. එතකොට ඊළඟට මේ පිරිමි ළමයෙක්ද ගෑනු ළමයෙක්ද කියලා හොයාගන්න බැරි විදිහේ සත්වෙක් තමයි මේ සමාජයට එන්නේ. දැන් සමහර අම්මලා ඉන්නවා ස්වාමි පුරුෂයත් එක්ක ඇරියස් තියෙනවා. එයාට ඉපදෙලා ඉන්න පිරිමි ළමයාත් එක්ක එයාගේ බොන්ඩ් එක හදා ගන්නවා. තාත්තත් එක්ක ඇරියස් තියෙනවා. තාත්තත් එක්ක තරයි රණ්ඩු වෙනවා. තාත්තව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අවුරුදු 18ක් 19ක් 20ක් වෙනකම් අර පිරිමි දරුවව තුරුල් කරගෙන තමයි අම්මා බුදියන්නේ. එතකොට ඒ පිරිමි ළමයා ඊළඟට සමාජගත වුණාට පස්සේ එයාගේ අම්මව හොයනවා මේ සමාජය ඇතුලේ. හරියටම හරි. අම්මෙක් හම්බෙන්නේ ආයේ මේ සමාජයෙන්. එයාට ආයේ හම්බෙන්නේ සහායිකාවක් බිරිඳක්. එයාට ඒ කියන්නේ ලිංගික සත්වෙක් එයාට වෙනම හම්බ වෙන්නේ. ඒක වැරදි. මොකද ඊට පස්සේ එයා අම්මව හොයන්න ගිහලා එයා අනාථ වෙනවා. මොකද එයාගේ අම්මා ඒ පිටේ ඉන්න සත්වයා ගාව නැහැ. ඒ හින්දා මං කියන බොහොම ස්වාධීනව ගැහැණු ළමෙක් හෝ පිරිමි ළමෙක් හෝ අපි හදන්න ඕන. ඒකට අවශ්‍ය කරන ගුරුහරුකම් දැනුමුතුකම් සහ අවබෝධය ලබා දිය යුතුයි. හැබැයි ඒක තීරණය කිරීමේ දරුවා හෝ දෙයන්නේ ගැහැණු දරුවා හෝ පිරිමි දරුවා හෝ සතුයි කියන එකයි මම කියන්නේ. දැන් සාමාන්‍යයෙන් දුලේක අක්කව දැක්කම අපිට බයක් එනවා. ඇයි? සැරයිද? දරදඩුයිද? එහෙම එකක් එනවා අක්කා බොරු නෙමෙයි. ඒ කියන්නේ අක්කව දැක්ක ගමන් ඒ කියන්නේ රෙස්පෙක්ට් එක අක්කා දුලේක අක්කා එනවා සද්ද කරන්න එපා අක්කා එනවා. ඇත්තටම දුලේකා මාරපන සැරයිද? දරදඩුයිද? නෑනේ. මෙහෙමයි ඒක කොහොමද මම කියන්නේ මම සැර වෙන්න ඕන තැන සැරයි මම දරදඬු වෙන්න ඕන තැන දරදඬුයි මම මට සිලුටු සියුමැලි කාන්තාවක් වෙන්න ඕන තැන මං හරීම සියුමැලි කාන්තාවක් මම ආදරණීය වෙන්න ඕන තැන මම හරීම ආදරණීයයි ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි ඒ කියන්නේ එක අන්තයකට නැතුව ඒ කියන්නේ Tamanට මූණ දෙන්නට සිද්ධ වෙන දේත් එක්ක ඒ අවශ්‍ය රූපේ තිබුණාම ඇති දැන් මම බොහොම සියුමැලි මට සිලුටු ආදරණීය චරිතයක් වෙලා මේ සමස්ත සමාජයේ ජීවත් වුණොත් එහෙම මට ජීවත් වෙන්න වෙන්නේ නැහනේ හරි ඊට පස්සේ මම හැමෝටම ආදරය කරන්න පටන් ගත්තොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවනේ ඉතින් ඒ හින්දා මං කියන්නේ මම හැමෝමත් එක්කම ගිහිල්ලා අර මං කියන්නේ හරි ලද්දාලත් වෙලා නේ කියලා එහෙම ගියොත් අන්නේ කියන්නේ එහෙම ගියොත් මට මේ සමාජ ජීවත් වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ හින්දා මම හැම වෙලාවෙම අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න වග බලා ගන්නවා. දැන් මම ගොඩක් වෙලාවට මම ඇත්තටම දේ තමයි නංගි මම මේ සමාජය දකිනවා. අපි කාන්තාව වේවා පිරිමින් හෝ වේවා තමන් වෙනුවෙන්වත් පෙනී හිටින්න බැරි මිනිස්සු. ඒ කියන්නේ තමන්ට තමන් වෙනුවෙන් නැගී සිටින ශක්තියක් නැහැ. ඒක හරි ඛේද වාචකයක්. අන්න ඒක තමයි අර පෞල් වලින් එන වැරද්ද. ඒ කියන්නේ ඒ පෞරුෂය ඒ ළමයාට දීලා නැහැ. ඒ පෞරුෂය පවුලෙන් තමයි ඉස්සල්ලාම දෙන්නේ දරුවෙකුට. අර පුංචි කාලේ ඉඳන් දෙමව්පියෝ ඔය වැඩේ කරන්න එපා මම වට ගහනවා. එහෙම නෙමෙයි. ඒ එපා කියන එක ඇයි එපා කියන හේතුව. එයාට කියලා දෙන්න ඕනේ ලස්සනට. ඔයා කරොත් මේක මෙහෙම වෙනවා පුතේ. ඔයාට මේක කරන්න එපා කියලා අපි කියන්නේ ඔයාට මේ අත්දැකීම ඔයාට තාම දරන්න බෑ. ඒ හින්දා ඔයා මේක නොකර හිටියොත් ඔයාට ගොඩක් හොඳයි. හැබැයි තරවටනේ කරොත්
එහෙමනේ. ඒක වැරදි. බිත්තියක අඳින්න ගියාම අඳින්න එපා. ඒ කියන්නේ මනසට මහා විශාල බලපෑමක් එනවා. ඒතකොට එපා කියන වචනේ ජීවිතේ හැමදාම ඇවුනාම මේ සමාජයේ ඒ ළමයා ඉන්න ගොඩක් පිටිපස්සේ මොකද ඒ ළමයට එපා කියලා එයාගේ මොළය අපි બ્લોක් කරලා ඉවරයි. තේරෙනවද? ඒ කියන්නේ එපා කියන ඇයි කියන එක යාට හම්බ වෙලා නැහැ. හැබැයි එපා කියන එක විතරයි යාට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් දැන් මං ගොඩක් වෙලාවට සමාජයේ මට චූටි කාලේ ඉඳන් මම විශාල නිදහසක් තිබිච්ච ළමයි. අපේ අම්මා මට වහලේ උළු කැට ගලවන්න ගියේ මට ගැලෙව්වොත් ඒකත් අපේ අම්මා කියන හරි දැන් ඔයා ගැලෙව්වනේ. දැන් ඕක ආයෙ හයි කරන්නකෝ. එහෙම තමයි. ඒ කියන්නේ මම දැන් ගස් නගිනකොට සමහර වෙලාවට මම දල්ලෙන් නගින්නේ. අත්තල කොන් වලින් එල්ලලා තමයි කඳෙන් බහින්නේ. අපිම කියන හරි දැන් ඔයා එහෙම නැගලා දැන් බැස්සනේ. දැන් කඳෙන් නැගලා අත්තෙන් බහින්නත් ඉගෙන ගන්නකෝ. එහෙමයි. ඒ කියන්නේ මට ඒ හැම පැත්තකම අත්දැකීම් මට දෙනවා. එයා මට ලස්සන මේ යහනක් හදලා තිබුණේ නැහැ මල් තියෙන යහන. එයා මට හරි කටුක ජීවිතයක් මේ වගේ කටුක ජීවිතයක් තියෙනවා කියන එක පෙන්නලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම සැපත් දන්නවා දුකත් දන්නවා. ඉතින් මේ සමාජයට ගියාට පස්සේ මම හැම වෙලේම දේවල් දකින්න හරි කැමතියි. මම දැකලා තමයි අවබෝධ කරන්නේ. අත්දැකලා තමයි අවබෝධ කරගන්නේ. ඉතින් ඒ හින්දා කෙනෙකුට හිතන්න පුළුවන් මම හරීම සැරපරුෂ චරිතයක් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. දැන් සමහරලාට ඒ කට්ටිය ගැත එහෙම මතයකුත් තියෙනවා. ඒ කියන්නේ මගෙත් එක්ක කතා කරනකොට හරි පරිස්සම් කෙනෙක්. ඔව්. හොඳ මොකද හේතුව? මගෙන් මට තේරෙනවා නම් එයා ලිමිට් එක පයින්නවා කියලා ඒ ලිමිට් එක පයින් මොහොතට මං එන්න දෙන්නේ නැහැ. එතනදී මං කියන්න ඕන එක කියනවා. කෙනෙකුට මට තේරෙනවා නම් එයා සමාජයේ තව කෙනෙකුට ගෞරව කරන්නේ නැහැ කියලා එයාට ඒ ගෞරව කරන තැනට මං එයාව ගේනවා. සමහරලාට අපිට එම් පේනවා සමහර මිනිස්සු හරි ඊගෝස් එක්ක ඉන්නවා. ඉතින් එහෙම ඊගෝස් වලට සමහරලාට මගේ chances නැහැ ඉතින්. එයාගේ ඊගෝ එක නැති කළා තමයි මං එයාව යවන්නේ. ඉතින් ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් අම්මෝ මං හරි සැරයි කියලා හිතන්න පුළුවන්. හැබැයි මං එහෙම සැර නැහැ. දුලිකා මාරපද කියන්නේ සැරම නැහැ. සැරම නැහැ. හැබැයි ටුට්ටක් සැරයි. ඔයාලගේ ලිමිට් එක දැනගන්න ඕනේ පරිස්සමෙන් කතා කරන්න ඕනේ. අක්කේ දැන් අක්කගේ රංගන ශාස්ත්‍රයේ ජීවිතේ බලනකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ අක්කගේ වයසේ ඉන්න කෙනෙක් තෝරගන්න හිතන චරිතවල් තමයි අක්ක තෝරගන්නේ. ඒ කියන්නේ නෑ මේක එපා මට මම මේ ඉන්න මේ ඒජ් එකට හරිය නැත්නම් මම මේ ඉන්න තත්ත්වෙට මේ කැරක්ටර් එක හරියන්නේ නෑ මේක මං කරන්නේ මේක ගොඩක් වයස පාටයි මම මේක ගන්නෑ නෑ මේක කරොත් මගේ ඉන්ඩස්ට්‍රි එකේ ඊළඟ ෆිල්ම්ස් එන්නේ නැති වෙයි ටෙලිඩ්‍රාමා එන්නේ එහෙමනේ අපි ගොඩක් අහන්නේ. හැබැයි දුලිකා මාරපන කියන්නේ මේ හැම වචනයකම පිටුපහලා මොකද්ද මේ චරිතය කියන වටිනාකම විතරක් බලලා ලොකු අභියෝගාත්මක චරිත කරපු කෙනෙක්. කොහොමද ඒව තෝරගන්නේ ඔයා? මං අම්මා කෙනෙක්ගේ චරිතය ඉස්සෙල්ලම කරන්නේ වයස අවුරුදු 21. එතකොට මට ඇත්තටම මම තෝරගන්නේ මට චරිතේ වයස අදාළ වෙන්නේ නැහැ. චරිතේ හැඩය අදාළ වෙන්නේ නැහැ. මට අදාළ වෙන්නේ මේ නිර්මාණය ඇතුලේ මගේ කාර්යභාරය මොනතරම් වටිනවද? මම ඒ වෙනුවෙන් කරන කැපකිරීම කොච්චර වටිනවද? ඒ කියන්නේ ඒ වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන්ද? සහ ඒක මිනිස්සු අතර ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ අතරට ගෙනියන්න පුළුවන් චරිතයක්ද? ඔය කියන කාරණා තමයි බලන්නේ. ඊට පස්සේ මම මටත් වඩා වැඩිමහල් නළුව මගේ දරුවෝ කරගෙන හිටියා. මට වයස අවුරුදු 24. කවුද ඒ නළුවා? වෙන එකක් තියා ඩග්ලස් රණසිංහ මහත්තයාගේ අම්මටත් මම රඟපාලා තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ මම ඉස්සල්ලාම ඩග්ලස් රණසිංහ මහත්තයා මම හිතුවේ ඩගි අංකල් කියන්නේ. අංකල්ට අම්මා වුණා. ඔව් ඉස්සල්ලාම මට තාත්තා වුණා. එතකොට එයා තාත්තෙකුට කරේ ඒ අධ්‍යක්ෂකවරයාගේම ඊළඟ ටෙලි නාට්‍යයේ එයාව මගේ ස්වාමි පුරුෂයා හැටියට මට ගේනවා. ඊට පස්සේ ස්වාමි පුරුෂයා හැටියට මට රඟපානවා. එතකොට මගේ හිටපු ඇතැම් දරුවෝ මට වඩා වැඩිම. ඒ කියන්නේ දැන් මේ ඉන්න අපේ රංගන ශිල්පිනියන් ඉන්න මම කියන්නේ හොඳනේ මට වඩා වැඩිමල් කොහම. ආනී යා දුලිකට වඩා වැඩිමල්ද කියලා යාලගේ වයස කොහොමද? ඉන්න එහෙම කරන එක හොඳ නෑ. හැබැයි ඊට පස්සේ ඊළඟට තුන්වෙනි නිර්මාණය මට හම්බ වෙනවා. එතකොට මට වයස අවුරුදු 28යි. ඩග්ලස් රන්සිංහ මහත්තයාගේ අම්මට. මම එතකොට වයස අවුරුදු 82ක කැරක්ටර් එකක් කරා. හොඳ ඒ කියන්නේ වයස අවුරුදු 28යි. මට හොඳට මතකයි. ඒ දාන මට ඇත්තටම මම මගේ ජීවිතේ පළවෙනි තරම මම අදත් කනගාටු වෙනවා එක්ගෙන. මට ඩග්ලස් රන්සිංහ මහත්තයා පෙරලි වඳිනවා මගේ රත්තරන් අම්මා කියලා. මට hina යනවා. ඒ කියන්නේ ඒක හරි ෆනි ඉන්සිඩන්ට්. මගේ රත්තරන් අම්මා කියලා අතගාලා වඳිනවා. අන්තිමට බැස්සකුත් ඇවිල්ලා බැස්ස පායනකනුත් ඩග්ලස් රන්සිංහ මහත්තයා මට වඳිනවා.
ටේක් 28කට විතර ගියා මට hina යනවා. මට hinaම ඒක hinaව මට නමත්තක් ගන්නම බැරුව ගියා. ඉතින් ඒක හරි නරකයි මම කියනකොට අපිට hina යනවනම් අකට මට ඒ කියන්නේ ඒක කියනකොටත් මට hina යනවා. මොකද මං හිතුවේ නෑ ඇත්තට එහෙම තැනකට යයි. ඒ කියන්නේ මං හිතුවේ වයසක කාලේදී තරුණ කාලේ ඉඳන් වයසක කාලේට යන චරිත ලොකු පරාසයක්. ඉතින් එතකොට මම දැක්ක දේ තමයි එදා ඉඳන්ම මම ආසයි කැරක්ටර්ස් වලට. ඒ කැරක්ටර් එක මොන විදිහද කියන එක නෙමෙයි මට වැදගත්. ඒ නිර්මාණය ඇතුලේ පිටපත ඇතුලේ අධ්‍යක්ෂකවරයා ගෙනෙන්න හදන නිර්මාණය තුළ මට මගේ කාර්ය පටිපාටිය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ චරිතය මොන තරම් මේ නිර්මාණයට අත්‍යවශ්‍යද කියන එක. එතකොට ඒ අත්‍යවශ්‍යකමත් එක්ක තමයි මම ඒක බාරගන්නේ. එතකොට මට තේරෙනවා නම් මේක මට මගේ රංගන කෞශල්‍ය ලොකු පරාසයක් තුල ඉදිරිපත් කරන්නට පුළුවන් කියලා මට ඒකේ වයස අදාළ නැහැ. එතකොට එයාගේ ස්වභාවය අදාළත් නැහැ. මට මතකයි එක්තරා අවස්ථාවකදී ඒ පිටපතේ ආව චරිතය මම ගොඩක් වෙලාවට ඒ කියන්නේ මට ඒ අවස්ථාවත් ලැබිලා තියෙනවා නංගා. සමහර අධ්‍යක්ෂකවරු ඉන්නවා මට පිටපත ගෙනල්ලා දුන්නාම දුලීකා මේකෙන් ඔයා කැමති චරිතේ කෝකද කියලා කියන්නකෝ. ඒ කැමති චරිතේ ඔයා කරන්නකෝ කියලා කියපු අය ඉන්නවා. එතකොට තවත් සමහරු පිටපත අරන් ආවහම මට කියන දෙයක් තමයි මේ චරිතේ මම මෙහෙම ලියලා තියෙනවා. හැබැයි මං කැමතියි මේක ඔයා දෙයක් ඔයාගේ පැත්තෙන් මේකට එකතු කරනවට අපි මේක කතා කරලා සාකච්ඡා කරලා කරමු. එහෙම කරපු හුඟක් තැන්වල ඇත්තටම සම්මානත් හම්බෙලා තියෙනවා. ඒ කරපු නිර්මාණවල. ඉතින් මං හිතනවා ඒක මගේ පාර්ශවයේ මම අවංකව ඒ කියන්නේ මම මගේ චරිතය විතරක් ගොඩ නගනවා නෙමෙයි. සමහර වෙලාවට මම සහයෝගය දෙනවා. ඒ කියන්නේ පිටපත නැවත රීරයිට් කරන්න මගේ පැත්තේ මගේ අත්දැකීම් සහ මගේ දැනුම ඒ පිටපත අතිශයම සාර්ථක නිර්මාණයකට අරගෙන යන්න පාර කපන්න මම සහයෝගය දෙනවා. ඉතින් ඒකට මට අවස්ථාව ලැබෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ හින්දා මම හිතන සමහරවිට මම හරි වාසනාවන්තයි. මොකද දැන් ප්‍රොඩක්ෂන් එකක් කරන්න ගියාම උනත් මම තනියම එඩ් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මං කියන්නේ මේවා අපි ටීම් වර්ක් නේ තියෙන්නේ. පිටපතේ ඉඳන් අධ්‍යක්ෂකවරයාගෙන් නම් මේ නළු නිලි කැල මේ යුනිට් මේ හැම එකම ගත්තම මේක ටීම් වර්ක් එකක්. ඉතින් මම එක පැත්තක්වත් මම සම්බන්ධ වෙන නිර්මාණයක ෆේල් වෙන්න මං ආස නැහැ. ඒ හින්දා මගේ උපරිම සහයෝගය ඒක සමහරට යුනිට් එක පැත්තෙන් වෙන්න පුළුවන් ප්‍රොඩක්ෂන් පැත්තෙන් වෙන්න පුළුවන් ආටිස්ට්ලාගේ පැත්තෙන් වෙන්න පුළුවන් අධ්‍යක්ෂකවරයාට පිටපත් රචකයාට හැම කෙනෙකුටම මගේ සහයෝගය උපරිම මම දෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නෙත් අක්කා කියපු උත්තරෙත් එක්ක පොඩ්ඩක් ළඟින් යන ප්‍රශ්නයක් තමයි මම අහන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි චරිතයක් බාරගත්තම ඒ චරිතේ ආවේනික සමහර දේවල් අපි සැක්‍රිෆයිස් කරන්න ඕනේ. අපේ රූපෙන් නැත්නම් අපේ ඇඳුම් පැළඳුම් වලින් අපේ හැමේ පාටෙන් ඉඳන් සමහරට අපි අවුවේ කර වෙන්න වෙනවා එහෙම. හැබැයි සාමාන්‍යයෙන් දැන් බලනකොට දැන් අපි ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වැඩ කරනකොට ගොඩක් වෙලාවට රංගන ශිල්පිනියන් ඒ වගේ සැක්‍රිෆයිසස් කරන්න සූදානම් නැහැ. තමන්ගේ ලස්සන අඩු කරගන්න නැත්නම් තමන්ගේ රූපේ පොඩ්ඩක් කැත කරගන්න කැමති නැහැ. හැබැයි තුලිකා මාරපන තට්ටේ දානවා. ඒක කොහොමද කරේ? ඒ පිටපතට අවශ්‍යයි නම් මං හිතන්නේ අපි ශිල්පියෙක් හෝ ශිල්පිනියක් හැටියට අපි බැඳෙනවා ඒකට හා කියන දවසේ ඉඳන් අපි බැඳෙනවා ඒ නිර්මාණයට විය යුතු උපරිම සාධාරණ ඉෂ්ට කරන්න. ඒක තමයි ඇත්ත කාරණාව. එතකොට මට ඉන්න වෙන්නේ අවුවේද මට ඉන්න වෙන්නේ මුඩුක්කුවකද එහෙම නැත්නම් මට ඉන්න බුදියන්න වෙන්නේ පාරේද ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් මට මතකයි ඔය සමනල් තටු කරන කාලේ අපි නුවර ටවුන් එකේ අර ගහක් යට තමයි බුදියන්නේ. එතකොට සමල්ලාවට රැයට පරියෝ ටික läග්ගට පස්සේ හැමතැනම පරියන්ගේ අසුචි. ඉතින් නමුත් අයියෝ ඊයා කියලා මට පැනලා දුවන්න බෑ. ඒ බට්ටි ජීවත් වෙන්නේ ඒ පාරේ, ඒ පරිසරේ එතන. ඒ අර පාරේ තියෙන දූවිලි කාගෙන ඒ ජීවත් වෙන පරිසරය. එතකොට මං හිතනවා හරීම ස්වභාවිකව ඒ චරිතයට මට අනුගත වෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ජීවත් වෙන වටපිටාව ඒකට සහයෝගය දෙනවා. ඉතින් ඒක තමයි ඇත්ත කාරණාව. ඒ කියන්නේ මට මේක තනියම මම ගොඩනගන එකක් නෙමෙයිනේ හැම වෙලේම මං කියන්නේ. මේක ටීම් වර්ක් එකක්. එතකොට ඒ ටීම් වර්ක් එක ඇතුලේ පරිසරෙත් ඒකට අදාළයි. එතකොට අවුවද වැස්සද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් සුජිව මට රික්වෙස්ට් එකක් කරා තට්ටේ ගන්න ඕනේ කියලා. මම හරි කැමැත්තෙන් තට්ටේ ගෑවා. ඉතින් මට හිතුණා ඉතින් කමන්නේ. ඉතින් මම කොණ්ඩයක් ආයෙ වැවෙන්න පුළුවන්. ඔය වෙන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නෑ. හැබැයි මගේ තියෙන දේ තමයි මම හැම කෙනෙකුටම කියන දේ මම මේ වෙනකොට මම ඔය කතිකාචාර්යවරියක් හැටියට මම වැඩ කරනවා කියලා දේශනා දෙනවා. ඒ දෙනකොට මම හැම කෙනෙකුටම කියන්නේ සුදුද කළුද උසද කොටද මහතද කිට්ටුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අපේ දැනුම, වැදගත් වෙන්නේ අපේ පෞරුෂය, වැදගත් වෙන්නේ අපේ හැකියාව, දක්ෂතාවය.
අන්න ඒක උපමට්ටම් කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. අද දවසේදී මම දකින හුඟක් කට්ටිය උපපාතික හුතුක් ගාලා අර වහලෙන් බිමට යන්නේ මේ හූණු වැටෙනවා වගේ වැටෙනවා. මෙහෙම බලලා කොහෙට හරි දුවලා යනවා. හරිද? එතනින් එහාට මම කොතනින්ද වැටුනේ? ඇයි මම වැටුනේ? වැටිච්ච තැන ඒව මොකුත් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද හේතුව හුඟක් කට්ටිය මෙතෙන්ට දැන් එන්නේ රංගනය කියන විෂයට පොඩි ෆ්ලෝටින් පීරියඩ් එකක්. ඒ කියන්නේ නිකන් ජොලියට එක්ක හොඳ ව්‍යාපාරික මහත්තයෙක් හොයාගන්න. හරිද? එහෙම නැත්නම් සමාජයේ නිකන් අර ප්‍රසිද්ධ වෙන්න. ඉතින් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබන්න. වැඩවලින් නෙමෙයි. හරිද? සමහරවිට නෙගටිව්, තනිකරම නෙගටිව්. ඉතින් ඒ වගේ දේවල් වලට එහෙමත් නැත්නම් නිකන් මට මේ වෙන මොකුත්ම රස්සාවක් තිබුණේ නැහැ. මම try කරා ගොඩාක් ඒවට යන්න. බැරිම තැන තමයි මම රඟපාන්න ආවේ කියපුවත් ඉන්නවා. එහෙමයි ඉන්නවා. එහෙම මට හම්බෙලා තියෙනවා. හරිද? මං කිව්වා බලන්න ඉතින් මොකුත්ම නැති තැන ඔයා වගේ කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ විෂයක්, මේ වගේ මහා දැවැන්ත විෂය පතයක් විනාශ කරන එක ඔයාට අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? අහලා දිනවද? මං එහෙම අහනවා. මොකද හේතුව මගේ හැටිනේ. ඉතින් නෑ මං කියන්නේ ඒකයි වැරද්ද. ඉතින් එතකොට ඒගොල්ලෝ මේන්ටේන් කරන්නේ ඒගොල්ලන්ගේ අවුට්ලුක් එක විතරයි. ඉන එක නෙමෙයි, මොලේ නෙමෙයි, බුද්ධිය නෙමෙයි, හැකියාව නෙමෙයි. හරිද? දැන් ඉන්න හුඟක් කට්ටියක මම දැක දෙත ඔය විනය කියන එක, හික්මීම, සංයමය, රෙස්පෙක්ට් කියන එක, love each other ඒ මොකුත් නෑ. ඒවා මොකුත්ම නෑ. ඒක පුහුණු වෙලා නෑ. ආවා හිටියා අර මෙරුව වගේ. අර වතුර පිරුණාම ඊට පස්සේ ආය යනවා නේ උංගුල් වලින් එළියට එනවා. ටික වෙලාවෙ එක්ක මැරලා යනවා. හරි තටු ටික කැඩලා යනවා මැරලා යනවා. මෙරුව ගුල් වලින් එළියට එන්නේ මැරෙන්නමනේ. අන්න ඒ වගේ තමයි මේකට සමහරව හේ නිකන් ඕපපාතික වෙන පොඩ්ඩක් කියලා ඉතින් විනාශ වෙලා යනවා යන්න. ඉතින් ඒක මං හිතන්නේ මේ කාලේ ට්‍රෙන්ඩ් එක. ට්‍රෙන්ඩ්ස් එනවනේ කාලෙන් කාලෙට. අපි ඒව බලාගෙන ඉන්න. නෑ මං කියන්නේ මම ඒව බලන් ඉන්නවා. මං පුළුවන් කෙනෙක් සහ ඒකට උනන්දුවක් තියෙන කෙනෙක් දැක්කොත් මං කියනවා පුතේ ඉගෙන ගන්න මේ විෂය මෙහෙම විෂයක්. හරිද? ලෝක සිනමාව කියලා දෙයක් තියෙනවා. ලෝකේ වෙන රටවල් වල මහා ප්‍රවීණ ශිල්පීන් ඉන්නවා. ඒගොල්ලන්ගේ දේවල් තියෙනවා. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. හරිද? ඇක්ටිං කියන එක මේ නිකන් ඇවිල්ලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ෆෝන් එකෙන් ටික් ගාලා මේ ස්ක්‍රිප්ට් එක කියවගෙන. හරිද? පිටපත මාස 3කට 4කට කලින් ඒක ස්ටඩි කරන්න ඕනේ. ඒ කැරක්ටර් ස්ටඩි එකක් තියෙන්න ඕනේ. සෙල්ෆ් ස්ටඩි එකක් තමුන්ගේ තියෙන්න ඕනේ. හරිද? නිකම් මේ පිටපත ගෙනල්ලා දුන්න පළියට මේ දෙබස් කියන එක විතරක් නෙමෙයි ඇක්ටිං කියලා කියන්නේ. ඉතින් එහෙම ගන්න කැමති කට්ටිය ඉන්නවා. හුඟක් කට්ටිය ගන්න කැමති නෑ. ඉතින් ගන්න කැමති අය ඒකෙන් ඉගෙනගෙන රැඳි අකමැති කට්ටිය ටික කාලෙකින් යයි. දැන් අපිට පොඩි කතාවක් ආරංචි වුණාක්කේ. ආස උනේ දෙමළ කොල්ල එක්ක බඳින්න කියලා. ඔව්. හැබැයි කොහමද සුචිවයි අමාට්ටු උනේ? දෙමළ කොහොමද එකපාරට සිංහල උනේ? නෑ ඒ කියන්නේ මෙහෙමයි. මට මං ඇත්තටම ටැමිල් කල්චර් එකට මං හරි ආදරේ. මගේ අදටත් තියෙනවා ඒ කියන්නේ සමහරට ඔයගොල්ලෝ දන්නවත් ඇති කේරළ සිනමාවේ ඉන්න බොහොම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සකරියා කියලා. සකරියා one of the best film directors in this moment. එතකොට මගේ ටැමිල් යාළුවෝ ගොඩක් ඉන්නවා. මට ඉස්කෝලේ යන කාලෙත් මගේ ටැමිල් යාළුවෝ හිටියා. මගේ ගමේ මගේ පවුල වැඩිපුරම ඇසුරු කරෙත් එහෙම කනක සබේ කියලා කනක සබේ අංකල් කියලා මගේ අම්මා කියන්නේ එහෙම ටැමිල් ෆැමිලි එකක්. ඒ තමයි මගේ අම්මගේත් හොඳම යාළුවෝ. ඉතින් මං පොඩි කාලේ ඉඳන් මේගොල්ලන්ගේ කෑම වලට හරි කැමති. ඒ කල්ට් එකට හරි කැමති. ඒක හරි කලර්ෆුල්. හරිම කලර්ෆුල්. ඉතින් මං ඒවට හරි ආසයි. මං කොණ්ඩේ මල් ගහන්න ආසයි. එහෙම පුංචි ඒ පොඩි ආසාවල් ටිකක් තියෙනවා. හරිද? ඉතින් මට ඇත්තට මම when I was in UK මම හිතුවා මම බඳින්නේ දෙමළ කොල්ලෙක්ම තමයි කියලා. අධිෂ්ඨානෙම හිටිය අක්කා. ඒ අධිෂ්ඨානෙම හිටිය මේත් කියලා මට ඇත්තටම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් හම්බ වුණත් එක්ක අපි දෙන්නගේ අතර සම්බන්ධතාවයකුත් තිබුණා. ඉතින් මේත් කැනේඩියන් ඉන්දියන් කලවක්. එතකොට මේත් ගොඩක් බලාපොරොත්තු තිබුණා. දැන් මගේ අම්මට ඕක ගැන කිව්වා මගේ අම්මා කිව්වා මම මැරෙනවා ඇත්තමයි කිව්වා. හරිද? මැරෙන එක මැරෙනවා කිව්වා. හරිද? ඔයා එහෙම හිතුවක් කාලට බැන්දොත් නම් මැරෙනවම තමයි කිව්වා. ඊට පස්සේ මම ඒ කල්පනා කරලා ඊට පස්සේ ආයෙත් මම මේ දෙක කතා කරගෙන මම ඉඳන් කිව්වා මෙහෙමයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ අම්මා මෙහෙම කියනවා ඔයා විතරයි ඉතින් එයාට එයා ඉඳන් කිව්වා උඹ විතරයිනේ අම්මට ඉන්නේ දැන් මගේ අම්මටත් මම විතරයි ඉන්නේ ඉතින් අපේ ගෙදර නම් ගැටලුවක් නැහැ කියලා කිව්වා නමුත් අපේ අම්මා ඒක ලොකු ඉෂුව එකක් ගෙනාවා හැබැයි මගේ හිතේ අර ඉන්දියන් කල්චර් එක තාමත් තියෙනවා. හින්දා අදටත් මම ගුණ්ඩු තෝසේ ඔය ගුණ්ඩු තෝසේ මම අහනවා කාගෙන් හරි අමුණුත් වඩ හදන්න පුළුවන්ද කියලා. අදට මට වැල්ලවත්තේ ගුණ්ඩු තෝසේ අච්චුවත් මට එක්කෙනෙක් කියවලා තියෙනවා.
ඒ කියන්නේ ඒගොල්ලෝ හදනවා. හදනවද? මට කෑම හදන්න පුළුවන්. මට හොඳට කෑම හදන්න පුළුවන්. මට ලෝකේ ඕනම කෑම જાතිය රහ බලන ප්‍රමාණය මට හදන්න පුළුවන්. මම හරි දක්ෂයි ඒකට. ඉතින් ඒ හින්දා සුජීවට මං හදන කෑම ඇර වෙන කෑමක් රහ නැහැ. සුජීවට ලව් කියපු කතාවත් පොඩි ඉන්ට්‍රස්ටිං නේ. ඉන්ට්‍රස්ටිං කියලා කියන්නේ මේමයි. ඊට පස්සේ දැන් මං කැමති කෙනෙක් මට බඳින්න උනේ නැහැ. ඊට පස්සේ ඔහොම ඉතින් කාලයක් ගත වුණා. මං හිතුවානේ මං බඳින්නේ මේ ඉන්න විදිය හොඳයි. ලෝකේ වටේ සවාරි ගහ ගහ ඉන්න පුළුවන් නේ කියලා හිතුවා. හිතනකොට මේ අපේ අම්මට එහෙම ඉන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අන්තිම වතාවේ ඇතරම ලංකාවට අපේ අම්මා බලෙන් මාව ගෙන්න ගන්නේ මම එහි විවාහයක් කරගනි කියන බයට. ඊට පස්සේ 2010 මම ලංකාවට ආපහු එද්දී අම්මා කිව්වා නෑ ඔයා බඳින්න ඕනේ කිව්වා. මං කෝ අම්මා ඉතින් මෙහිමයි ඔයා ගේන ප්‍රොපෝසල් මට හරියන්නේ මගේව ඔයාට හරියන්නේ ඉතින් ඒ හින්දා මොකද්ද දැන් අපි දෙන්න කරන්න කිව්වා ඊට පස්සේ එහෙනම් ඔයා කැමති කෙනෙක් බල්ලා කියන්නකෝ කිව්වා දැන් ඕක කලින් කිව්වනම් හරිනේ වෙලාකට නතර වෙලා ආවට පස්සේ තියාගෙන මල් ගහගෙන නෙමෙයි ඕ එහෙනම් ඉතින් මම මල් ගහගෙන ඉන්නවනේද හරිද ඊට පස්සේ හැබැයි මම මොට්ටු තියෙන මොකද මම මහරජා ඕගනයිසේෂන් වැඩ කරේ කාලයක් මගේ ෆස්ට් ජොබ් එක 1998 වල මම ජොයින් වෙන්නේ මහරජාස් ඒද රාජමහේන්ද්‍රන් කියලා කියන්නේ මගේ බොස් මං හරිම ආදරේ අදටත් ගෞරව කරන කෙනෙක් මම ඒ කාලේ මම මොට්ටු තියාගෙන යන්නේ ලොකු රතු මොට්ටුවක් තියන් යනවා ඉතින් හැමෝම ඔව් ඒ කියන්නේ ඒකේ ගොඩක් අපි හිටියේ ටැමල් කමියුනිකේෂන් අපේ වර්ක් කරන්න එහෙම තිනේ මම හැමදාම ඇතුල් වෙනකොට ශිවා කියලා මං සාහරිය ඇඳලා ලොකු මොට්ටුවක් තියාගෙන යනවා ශිවා මට ඉඳගෙන කියනවා අනේ දුලිකා මැඩම් මම ඉස්සෙල්ලා හිතුවා ඔයා ටැමිල් කියලානේ කිව්වා ඉතින් දැන් දුලිකා කියන නම පොඩි ටැමිල් හුරුවක් තියෙනවනේ ඉතින් මං කවා ඉතින් කමන්නේ ඉතින් දැන් මොකද්ද ප්‍රශ්නේ කියලා නෑ ඔයා මෙතන නුගේ එකක් තිබ්බනම් ලස්සනයි ඔයාට කිව්වා ඒ කියන්නේ ටැමිල් එක්කෙනෙක් බැඳලා හොඳයි කියන එක මම වස්සා වගේ ගිහිල්ලා ඒක කරගෙන තියාගත්තනේ දෙයනේ අක්කේ පස්සේ ශිවා මට ඉඳන් කිව්වා ඕක පාවිච්චි කරන්න එපා දැන් මම ඕක පාවිච්චි කරන්න බැන්දට පස්සේ කිව්වා හදිස්සි වෙන්න එපා ඒ කියන්නේ ඔව් ගොඩක් ටැමිල් වෙන්න යන්න එපා ඔව් ගොඩක් ටැමිල් වෙන්න යන්න මම ඇත්තටම මේ සාරී සඳින මම ඔයාටත් කියලා තියෙන එක දසමාව අරයන් කියලා වැල්ලවත් තාම ගෙනිච්චේ නැහැ ඉතින් අර එහෙම එක්කට මම ආසයි ඒ කියන්නේ අදටත් මං ඉන්දියාව යන්න ආසයි ඉන්දියන් කට්ටිය ඇසුරු කරන්න ආසයි දැන් ඔය මගේ ඇත්තටම ඉන්දියන් ෆ්‍රෙන්ඩ්ස්ලා ටිකක් ලංකාවේ ඉන්නවා රාජ්‍ය එහෙම කියලා ඒගොල්ලොන් මට එහි ගියාමත් ඒගොල්ලන්ගේ අම්මලා ලව්ව එක එක කෑම හදලා ලංකාවට ගෙනත් දෙනවා අර එහෙම එකක් මං ඒ කියන්නේ සමහර විට ඉතින් ඒක මගේ ඉන්ට්‍රස්ට් එක ඒක තමයි මගේ කැමැත්ත ඉතින් මං හිතනවා ඒ කල් ටික හරි ලස්සනයි කියලා ඒකේ හරි ලස්සන බැඳීම් තියෙනවා කියලා දැන් ටික ටික ලොකු වෙනකොට තමයි තේරෙන්නේ පවුල් කියන එකට කෝකෙත් ප්‍රශ්න තියෙනවා කියන එක මොන කල්චර් උනත් ඉන්දියාවේ උනත් ඇමරිකාවේ එංගලන්තේ උනත් ලංකාවේ උනත් කොහෙත් එකයි චීනෙත් එකයි හරි හැබැයි ඒකට මම ආසයි ඒ කියන්නේ එතන අර ගොඩක් අර ස්වාමි පුරුෂයා කියලා අර ටිකක් අර හස්බන්ඩ් තාත්තා ඒ කියන එකට ලොකු ෆිගර් එකක් තියෙනවා ඒකට මම හරි ආදරේ ඉතින් එහෙම එකක් තියෙනවා පස්සේ කොහමරි සුජීව අහම්බෙන් නාට්‍යයකදී මම දකිනවා අර අම්මට මම හොයාගන්නම් කියලා අවුරුදු 4කට පස්සේ දකින්නකොට මම එකපාරට මෙහෙම දාක්කා හරි නිශ්ශබ්ද චරිතයක්. වැඩි කතා කරන්නේ කායක පොතක් දිගේ අරගෙන කියවනවා, පත්තරයක් බලනවා, අවශ්‍ය වෙලාවට එනවා, පිටපත කියවනවා එච්චරයි. ඒ වෙලාවට විතරයි කතා කරන්නේ. පළවෙනි දවසේ මම තීරණය කරා අන්න මේ වගේ මිනිහෙක් බැන්දන හොඳයි කියලා. සද්ද නෑ. කට පියාගෙන ඉන්නවනේ. අන්න සුජීව අයියේ ඔයාව බැන්දේ ආදරේට නෙමෙයි. ඔයා කට පියාගෙන ඉන්න නිසා. මම එයාගේ මං හිතන්නේ දැකලා දෙවනි දවසේ මං ඇහැව්වා. මොකද අයියගේ දෙවනි දවසේ මං ඇහැව්වා මේ මං ඔයා වගේ කෙනෙක් කසාද බඳින්න කැමතියි ඔයා කැමති නම් කියන්න කියලා. අනේ බෑ නෑ කිව්වා. බෑ කෙලින්ම බෑ කිව්වා. ඊට පස්සේ මං කොහොම විහිළුවන්නේ මේ කරේ කියලා මං හිටියා. ඊට පස්සේ සතියකට පස්සේ ආයෙ මං ඇහැව්වා. අයියා මං විහිළුවන්නේ මේ කරේ මං ඔයාව කසාද බඳින්න කැමතියි කිව්වා. අනේ නංගි මං බඳින්න බලාපොරොත්තු වෙන්නේ නෑ කිව්වා. ඉතින් ඒ වෙනකොට එයාටත් ගොඩක් ජීවිතේ ස්ට්‍රගල් කරලා එයා හිටියේ. ඉතින් එයා මට ඒකත් ඒ ටිකකදී කිව්වා මට මේ බොන්ඩ්ස් මං ආස නැහැ මේක හරි ඔළුවට වදයක් කියලා. මං කිව්වා රයිට් අපි කතා කරගමු. ඔයා කැමති නම් කියන්නකෝ කිව්වා. ඉතින් මං එයාට ඊට පස්සේ මුණ ගැහෙන ඒ කියන්නේ නාට්‍යයේ වැඩ ඉවර වුණා. එයාත් මගේ පුතාට හිටියේ පෙරලි මට වැන්දා. පර්පස්ලි වන්ද ගන්නවා මම ඉතින් මොකද ආයෙ වදින්න වෙන්නේ නැහැ කොහොම හරි අවුරුද්දක් ඇහුවම අවුරුද්දක් එයාගෙන් ඇහුවා ඒ වෙනකොට මම අපේ අම්මට කියලා තිබුණා අම්මා මේ කෙනෙක් හම්බ වුණා ටාගට් එක කෙනෙක් හම්බ වුණා එයා මට කැමති නෑ හැබැයි එයාට මං කැමති
එයා මට කැමති වුණොත් මං අම්මට කියන්නම් කිව්වා. අම්මා කිව්වා එහෙනම් එයාව මට ඉස්සෙල්ලා පෙන්නන්න කිව්වා. මං එයාව පෙන්නුවා. කැමති වුණා. පෙන්නනකොට අපේ අම්මා නෑ. අපේ අම්මා කිව්වේ නෑ ළමයා හොඳයි. හැබැයි මෙයා බොහෝම විවෘතව අම්මත් එක්ක යම් යම් කාරණා කතා කරා. එතකොට මේ අම්මයි තියෙන නිකන් ඉන්න ගම පුතා ඉතින් ඩ්‍රින්ක් එකක් එහෙම ගන්න. ඔව් අම්මා මම බොනවා. අපේ අම්මා එහෙම හැමදාම නෑ හැමදාම නෙමෙයි ඉතින් යාළුවොත් එක්ක ඉතින් පාටිස් එහෙම තියෙන. ඒතකොට බොනවා ඉතින් සමහරවිට හැමදාම පෙවෙනවා. හැමදාම යාළුවෝ හම්බ වෙනවනේ අම්මා. අනේ අම්මේ. කිව්වා අම්මා කිව්වා මේ මොන මගුලද මේ මගුල හරියන්නේ හරියන්නේ බොන මගුල හරියන්නේ. හරි ඊට පස්සේ මං කිව්වා පොඩ්ඩක් ඉන්නකෝ ඔයා ඉන්නකෝ. හරිද පොඩ්ඩක් ඉන්නකෝ කිව්වා. කියලා හරියටම අවුරුද්දකට පස්සේ සුජීව අයියා හා කිව්වා. හා කිව්ව දවසට පහුවදා මම බැන්දා. අතරින්න හොඳ නෑ. නෑ. මොකද දවස් 7ක් හිටියෝ බෑ කිව්වා. අයියේ මට ඔයාගේ එයා ඒක කියනවා. පව් කියලා හිතනවා අයියා. එයා ඒක ඔව් අයියා ඔයා. ඔයා කියන්නේ අපේ අම්මා ෂොක්. මං අම්මට කතා කරලා කිව්වා අම්මා හෙට උදේ මං කසාද බඳිනවා. අර මං ඔයාලට පෙන්නපු කෙනාව මං බඳිනවා. හරිද? අම්මා හෙට උදේ අහවල් වෙලාවට අහවල් තැනට එන්න. අම්මා ඇඬුවා අසාමාන්‍ය විදිහට ඇඬුවා. අම්මා ඇත්තටම කැමති වුණේ නෑ මං කරපු දෙයට. හැබැයි අම්මා සුජීවව අඳුරගත්තට පස්සේ මොන වගේ කෙනෙක්ද කියලා මට වඩා සුජීවට ආදරය කරන්න පටන් ගත්තා. ඒක තමයි මං හිතන්නේ වටිනම දේ. අපේ අම්මා පුතේ කියලා කතා කරේ. මොකද අපේ අම්මට මං බෑනෙක් දුන්නේ නෑ. අපේ අම්මට මං පුතෙක් දුන්නේ. සුජීව උදේ නැගිටින්නේ අම්මට කතා කළා. අම්මා මේ අද දැන් මෙහිමයි නංග දැන් වැඩට ගියා නංග ෂූටින් වලට ගියා මම මෙහෙම වැඩකට යන්නේ මංවත් එච්චර අම්මා ගැන ඇලර්ට් නැහැ අම්මා හොඳින් නේද අම්මා බෙහෙත් ටික බිව්වා නේද එහෙම කියන ආයෙ රෑ නිදා ගන්න කලින් සුජීව අපේ අම්මට කතා කරනවා අම්මා කෑම කෑවද අද කොහොමද වැඩ ටික කුඹුරු වැඩ කොහොමද වත්තේ වැඩ වලට මිනිස්සු ආවද ඒ ඔක්කොම අහලා තමයි සුජීව නිදාගන්නේ මං ඇත්තටම සතුටුයි සුජීව වගේ ස්වාම පුරුෂයෙක් මට ලැබිච්ච එක ගැන සුජීව වගේ පුතෙක් මගේ අම්මට ලැබිච්ච එක ගැන මගේ අම්මා නැති වෙනකොට අපේ අම්මා නැති වෙලා හරියටම දැන් අවුරුද්දයි මගේ අම්මා නැති වෙන වෙලාවේ අපේ අම්මා සුජීවට කතා කරලා කියලා තිබුණේ මට නිදහසේ ඇස් දෙක පියා ගන්න පුළුවන් මොකද අපේ දුවට ඔයා වගේ කෙනෙක් ඉන්න හින්දා කියලා හැබැයි මම සුජීවට කියලා තිබුණේ ඔයා බැඳලා මාත් එක්ක ඉන්න ඕනේ මගේ අම්මා ජීවත් වෙනකම් විතරයි හරිද අම්මා නැති වුණාට පස්සේ ඔයාට කැමති තීරණයක් ගන්න පුළුවන් කියලා අයියෝ හැබැයි සුජීව තීරණය කළා තියෙනවා මාත් එක්ක සදහටම ඉන්නවා කියලා. අයියා වාගේ අර හිත ධෛර්ය භාවය ගැන මම කෙනෙක් එක්ක ඉන්න එක ගැන මම මාර ඉසනම ආචාර්ය කරනවා. ඕකේ මං වචන 3-4ක් අහන්නම්. ඒකේ අක්කට කියන්නේ සරලව එක වචනකින් ඒක ගැන දැනෙන්නේ කොහොමද? එකක් හරි දෙක වචන දෙකකින් ඒක කෙටියෙන් අක්කට දැනෙන්නේ කොහොමද කියලා. අත්හැරීම අකට දැනෙන්නේ කොහොමද? ඒක කෙටියෙන් කිව්වොත් කොහොමද? අත්හැරීම කියන දේ. මම හිතන්නේ අත්හැරීම කියලා කියන්නේ හැම කෙනෙක්ම පුරුදු කරන්න ඕන දෙයක්. ඒක ප්‍රැක්ටිස් එකක්. හරිද? අපි මේ බැඳගෙන ඉන්න හින්දා තමයි මේ හැම දෙයකම වේදනාව කියන එක අපිට තියෙන්නේ. හින්දා මම අත්හැරීම කියන එක හොඳටම ප්‍රහීන කරපු කෙනෙක්. ජීවිතය කියන්නේ? ජීවිතය කියලා කියන්නේ අපිට හම්බෙලා තියෙන తాවකාලික නවාතැන්පල. හොඳ. එතකොට මේ මොහොතේ අපි ජීවත් වෙනවා. හැබැයි වැදගත් වෙන්නේ මේ මොහොතේ මම ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒ හින්දා ජීවිතය කියලා කියන්නේ හැම තප්පරයකම සතුටින් තව කෙනෙක්ට සහයෝගයෙන් ආදරෙන් ගත කරන්න ඕන නවා තැම්පලක මේ පුංචි කාලයක්. බලාපොරොත්තු තමයි ජීවත් කරවන්නේ අපිව. ලස්සනයි. හරිම ලස්සනයි අක්කා. එතනම හරි අර්ථවත් උත්තර ටිකක් ඒ වචන කීපයකට හරිම ලස්සනයි. දැන් අක්කා පොඩි වෙනස් කතාවකට යන්නේ චූටි වෙලාවක් තියෙන්නේ. ඒ චූටි වෙලාව අතරේ වැඩි වෙනස් කතාවක් යන්නේ. අක්කේ ෆෝන් එක ළඟ තියෙනවනේ. ඔව්. WhatsApp වැඩද? වැඩ data තියෙනවා. data තියෙනවනේ. හරි. ෆෝන් එක ගන්න. හරි. ඔයාට ෆොටෝ එකක් ආවද? දැන් ඔව්. මං ආසම ෆොටෝ එකක්. එහෙමද? මං දන්නේ ඇයි කියලා ඔයාගේ තියෙන ෆොටෝස් මේක මං කියලා හොයාගන්න බෑන්නේ. ඒක එහෙම කියන්න හොඳ නෑ අක්කේ. ඒ ලස්සන කෙල්ලෙක් ඒකේ. මේ මම 2005 අවුරුද්ද ලංකාවෙන් යනවා. එංගලන්තයට. ඒ ගියාම
එහෙදිත් මං ඇත්තටම මම ස්ටඩීස් වලට යන්නේ ගිහිල්ලා මම ජොබ් එකක් කරනවා ඩිමෙලෝ කියලා කම්පැනි එක මට අද වගේ මතකයි ලෙස්ටර් ස්ක්වයර් වල තමයි කම්පැනි එක තිබුණේ ඒක ඇවිල්ලා ආටිස්ට්ලාගේ ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් හවුස් එකක්මයි ඉතින් ඒකේ ආටිස්ට් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන වෙලා තමයි මේ ෆොටෝග්‍රාෆ් එක ගන්න මේක විතර නෙවෙයි තව ෆොටෝස් කීපයක්ම තියෙනවා මේක අරගන්නවා මේ කාස්ටිං වලදී ඒගොල්ලන්ට මාව ඒ කියන්නේ මගේ ෆයිල් එක ඕපන් කරන්න හැබැයි ඇත්තම තව hina යන කාරණාවක් තියෙනවා දැන් ඇත්තට මගේ ඉස්සල්ලාම ෆොටෝස් ටික අරගන්නේ මට මගේ මතකයේ හැටියට Lord of the Rings part 2 3 වගේ එකකට ඔව් ඒතකොට ඒ දවස්වල එහෙ තමයි ඉන්දියන් කම්පැනි එකක් තමයි කාස්ට් කරන්නේ ගොඩාක් ඒ කියන්නේ ඔය හැරි පොටර් ඒ ගොඩාක් මූවීස් වලට මොකද එංගලන්තේ හරියට එනවනේ හින්දි චිත්‍රපටි අරම මේ ඔක්කොම එනවා කාස්ටින්ස් කම්පැනිස් බහුතරයක් තිබුණේ ඒවා ඉන්දියන් ඒවා හරිද ඉතින් එතකොට මේ ඒගොල්ලෝ තමයි ගොඩක් ප්‍රසිද්ධ දැන් ෆොරනර්ස් ලගේ කියන්නේ එංගලන්තයේ තියෙනවා නැත්තේ නෑ හැබැයි ඉන්දියන් ඒවා තමයි ගොඩක්ම තිබුණේ මොකද එහෙට ඉන්දියන් ඉන්ඩස්ට්‍රි එකේ එන හින්දා නිතර ඉතින් එතකොට ඒකට යවන්න මේ ෆොටෝ එක ගත්තේ ඒ කාලේ ඉතින් මගේ ස්වරූපය මේ ඉතින් මම ගොඩක් හීනී කෙට්ටුයි මම ඇත්තටම මහත් වෙන්න පටන් ගත්තේ ඔය 2011 2012 වගේ කාලෙදී හැමෝම ඉස්සර මගේ ලුක් එකට හරි සර්ප්‍රයිස්. ඒගොල්ලෝ මට ඉතින් කියන්නේ මගේ S2යි hina වයිලු ස්පෙෂල්. මගේ එහෙම කියලා තියෙනවා. ඉන්දියන් ඩිරෙක්ටර්ස්ලා කියලා තියෙනවා ගොඩක් එක. ඉතින් මේක කම්පැනි එක කරපුවම අන්තිමට මේකේ කලර් ෆොටෝ එක තමයි ඒ කම්පැනි එකේ ෆ්‍රන්ට් වෝල් එකේ තියෙන්නේ අදටත්. වාව් ඒ කියන්නේ මම කැමති වෙච්ච ෆොටෝ එක අදටත් ඒගොල්ලෝ ඔව් අදටත් තියෙනවා ඒ වෝල් එකේ. හොඳයි. හොඳයි මොකද ඒකේ තව වැඩ කරනවා මගේ රාජ් ඒ කියන්නේ මම කිය රාජ් කියලා මගේ යාළුවෙක් කෙනෙක් ඉන්නවා කියලා. එයා තාම වැඩ එතන. මේ ඉතින් එයා මට කියනවා උඹේ ෆොටෝ එක තාමත් අපිට අයින් කරගන්න බෑ කියලා. වාව්. හැබැයි එද කියනවලුනේ අක්කා ඔයා මොකක් හරි කරලා පෙන්නන්න අපිට. ඔව් ඒ වෙන ප්‍රෝග්‍රෑම් එකදී. ඒ කියන්නේ ඒකෙන් මාව යවනවා ගෝල්ඩන් බෝල් කියලා ප්‍රෝග්‍රෑම් එකට BBC එකේ. එතකොට ඒ යවපුවාම ඒකට එන්නේ ලන්ඩන් සිටි එකේ ඉන්න හැම රටකින්ම ආපු ආටිස්ලා තියටර් ආටිස්ලා. එතකොට මට මතකයි ලයන් කිං එකේ කට්ටිය හිටියා. ඔහොම උගා කට්ටිය හිටියා තියටර් ආටිස්ලා. දැන් මාව කවුරුත් දන්නේ නැහැ. අනිත් අයව නම් ඉතින් රෙපියුටඩ් මෙහෙම දැක්කාම මෙයා කියලා දන්නවා. ඊට පස්සේ මම ඉඳන් උඹ කොහෙද මං කිව්වා මම ලංකාවේ කියලා. ඒතර උඹ මොනවද මෙහි කරන්නේ මං කිව්වා මම මේ හයර් ස්ටඩීස් වලට ආවේ. මේ වෙනකොට මම මේ කම්පැනි එකේ වැඩ කරනවා කියලා. ඊට පස්සේ මොනවද උඹේ තියෙන ස්පෙෂල් ඒ කියන්නේ ස්පෙෂලයිස් වෙලා තියෙන මොනවද මං කිව්වා මට රඟපාන්න පුළුවන් මට හොඳට සින්දු කියන්න පුළුවන් මට චිත්‍ර අඳින්න පුළුවන් ඔය ටික තමයි ඉතින් මට පුළුවන් මං කිව්වා එතකොට කිව්වහම මට ඉඳන් කයින උඹ සින්දුවක් කියපන් කියලා මට මතකයි එතකොට මම කැම්පස් එකේ ඉන්නකොට අපේ කේමදාස මාස්ටර් ඇවිල්ලා ඊසොෆස් කියලා වේදිකා නාට්‍යයක් කරා ප්‍රොෆෙසර් සුනන්ද මහේන්ද්‍රත් එක්ක ඒ ඊසොෆස් එකේ මේන් රෝල් එක කරේ මම ඒකේ කේමදාස මාස්ටර් මට උගන්වපු සින්දුව ඒ කාලේ මම සුප්‍රානෝ සිං කරනවා පස්සේ මගේ වෝකල් කෝච් ඩැමේජ් වෙලානේ දැන් බේස් වොයිස් එකක් තියෙන්නේ ඒක තිබුණ කවිකම් නොදත් මට වරම් දුන්නේ මගේ කවියට ඔබේ හිතවත එබැවින් කියමි මම ඔබ ඉදිරියේ මගේ නිමැවුම් කවියෙන් කියලා ඒක මම ගීතය ගායනා කරා මට මතකයි නිකන් 5 seconds වගේ සියලුම දෙනා ඒ කියන්නේ මෙහෙම එකපාරට ස්ටක් වුණා ස්ටක් වෙලා නිකන් හිටියා ඉඳලා තමයි කෑ ගහලා අප්පුඩි ගහන්න පටන් ගත්තේ මම හිතන්නේ ඒ ඔඩියන්ස් එක මේ කාලේ ඉතින් YouTube නෑ සෝෂල් මීඩියා නෑ මොනවත් නෑ තිබුණා නම් දාන්න තිබුණා දාන්න තිබ්බා ඇත්තටම අක්කා වෛරල් එතකොට නමුත් ඒවා තිබුණේ නේද අපිට දාගන්න බැරි අපිට ඒ වගේ සාධක නැති ඒ කියන්නේ ඕනේ ඉතින් ඒක හින්දානේ දැන් මේ ගොමරිටි උඩ එන්නේ දැන් මේ සෝෂල් මීඩියා හරහානේ දැන් ඒ කාලේ මැනික් ඔක්කොම යට ගිහිල්ලා ගොමරිටි උඩට මතුවලා තියෙනවා හැබැයි අපි මැනික් තමයි උඩට ගේන්න ඕනේ නමුත් මේ සෝෂල් මීඩියා නෙගටිව් පැත්ත ගත්තාම අර හුඟක් දක්ෂතා තියෙන කට්ටියව යටපත් වෙලා නිකන් අර තේරුමක් නැති දේවල් උඩට මතුවලා එනවා ඒක තමයි තියෙන වැරද්ද දැන් ඊළඟ ෆොටෝ එකට යමුද දැන් පළවෙනි ෆොටෝ එක මට හරි සතුටුයි මගේ ෆේවරිට් ෆොටෝ එකට මේ වගේ ඉතිහාස කතාවක් තියෙනවා කියලා ඊළඟට අක්කා මේක අක්කා රටම අදටත් ආස කරන අනේ අම්මේ මේ කමර්ෂල් එක මම කරන්නේ 1999
මට එතකොට මම එතකොට grade 5 එහෙමද මං එතකොට විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න විද්‍යාර්ථියේ මට 99 අවුරුද්දේ හොඳම නිලිය සම්මානය හිමි වෙන වේදිකාවේ. ඒ හිමි වෙන වෙලාවේ ඒකෙන් මාගේ පත්තරේ මුල් පිටුවේ ලොකුවට මගේ පින්තූරයක් යනවා. සම්මානයත් එක්ක එතකොට ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා TVT කියන ප්‍රොඩක්ෂන් හවුස් එකත් එක්ක කමර්ෂල් එකක් කරන්න එනවා. ඒ TVT එකේ මම ඒක හරිම ආදරෙන් දැන් මතක් කරන්න ඕනේ හැමෝටම අමතක වෙච්ච චරිතයක්. සුබානි සෙනරත් යාපා. සුබානි සෙනරත් යාපා ඒකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට හිටියා. එයා සුගතපාල සෙනරත් යාපාගේ දුව. දැන් මේ වෙනකොට එයා විශේෂ ශාස්ත්‍රයෙන් අයින් වෙලා වෙනමම ඉන්නේ. සුබානි තමයි ඒ පින්තූරේ ඉන්න ළමයාව මට කොහෙන් හරි ඕන මේ කමර්ෂල් එකට කියලා මාව හොයාගත්තේ. ජයන්ත චන්ද්‍රසිරි තමයි ඒ කමර්ෂල් එක ඩිරෙක්ට් කරේ. ඒක සිංහල ටැමිල් වර්ෂන් දෙකෙන්ම කරා. ඉතින් ඒ ටැමිල් වර්ෂන් එකෙන් කරපු ආදරණීය සහෝදරිය අදට හොඳ ප්‍රසන්ට කෙනෙක් හැටියට ඉන්නවා මාධ්‍යවල. මේ තමයි ඒ කමර්ෂල් එක. ඒ කාලේ බටේ වගේ. අපිට එක්ස්ට්‍රා ස්මෝල්ලා ඒ කාලේ. ඇඳුනුත් එක්ස්ට්‍රා ස්මෝල්. අපි අදටත් ඒ කමර්ෂල් එකට හරි ආසයක්. ඒක දැක්ක හුඟක් කට්ටිය කියලා තිබුණා මෙයා කවදාද දවසක හොඳ නිලියෙක් වෙයි වගේ නිකන් ඒකේ පෙරනිවිති පළ කරලා තිබුණා හුඟක් අය. ඒක හරියටම හරි. මීළඟ ෆොටෝ එක බලමු දක්කේ. බලමු. ඔයා කොහෙන් හොයාගන්නවද දන්නේ නැහැ මේ ටිකනේ. ඒ තමයි අක්කා වේනවනේ. මේ මගේ පළවෙනි දීර්ඝ ටෙලි නාට්‍ය ප්‍රාසංගික ටෙලි නාට්‍ය සඳාමාවකයි. සඳාමාවකයි 2000 අවුරුද්දේ තමයි රූගත කිරීම ආරම්භ කරන්නේ. මම 2000 අවුරුද්දේ නැවත වතාවක් හොඳම නිලිය සම්මානය ගන්නවා වේදිකාවේ. එතකොට ප්‍රසන්න ජයකොඩි මගේ ආදරණීය අධ්‍යක්ෂකවරයා මට ටෙලිෆෝන් නම්බරයක් ඇවිල්ලා අතේ ගුලි කරලා යනවා. ගුලි කරලා ගිහිල්ලා ඒකට නෙමෙයි 99 එකේදී තමයි එයා මට ගුලි කරලා යන්නේ ටෙලිෆෝන් නම්බරේ මට කෝල් එකක් දෙන්න කියලා. එයාට මම කෝල් එකක් දුන්නාම ඉස්සෙල්ලාම එයා මාව අරගත්තා එයාගේ වේදිකා නාට්‍යයට. ඒ වේදිකා නාට්‍ය 99 තමයි කරේ. ඔෆ් තියටර් ෆවුන්ඩේෂන් එකෙන් කරේ මේ වේදිකා නාට්‍ය. ඊට පස්සේ එයා මගේ දිහා බලාගෙන තමයි සඳාමාවකයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මම සින්දු කියනවා නටනවා දඟලනවා උඩ පයින්නවා ඒකත් එක්ක එයා ඉඳන් කිව්වා මම ඔයා දිහා බලාගෙන මේ පිටපත ලීවේ මේක ඔයාමයි කරන්න ඕනේ වෙන කෙනෙක් නෙමෙයි මේක කරන්න ඕනේ කියලා ප්‍රසන්න අයියා කිව්වා. ඉතින් ඒක තමයි මගේ පළවෙනිම ප්‍රාසංගික ටෙලි නාට්‍ය. ඒක මගේ ජීවිතේ මං හිතන්නේ වෙනස් මාවතකට මාව ගෙනියන්නේ. මාව රංගන ශිල්පිනියෙක් හැටියට මේ සමාජයට බොහොම අර්ථාන්විතව බාර දෙන්නේ සඳාමාවකයි ටෙලි නාට්‍යයෙන්. ඒක ගීත ගායනා කරන්නේත් මමයි. තේමා ගීතය ඇතුළු ගීත. වාව් ඉතින් හිතන්නක්කේ. ඒක අපිට අදටත් අපිට ඒක මතකයිනේ අක්කා. ඒ නිසානේ ඒ පින්තූරේ දැක්ක ගමන් මම ගැන අහන්න ඕනේ අක්කගෙන් කියලා. ඉතින් ඇත්තට මේක ලස්සන අපිට ඒ වගේ හොඳ ප්‍රොඩක්ෂන්ස් තිබිච්ච කාලයකුත් අපිට තිබුණා. ඒ කාලේ තිබිච්ච ප්‍රොඩක්ෂන් ඔක්කොම එපිසෝඩ් 15යි 20යි 25යි 30යි උපරිම 35යි. 35කට වඩා ගියේ නැහැ. දැන් වෙලේ වෙල නැතෝ යන්නේ. නළුවා ඉපදිලා ළමයා හම්බෙලා ඔක්කොම මැරිලා යනකනුත් දාන්ටියනේ. දැන් නමුත් මේ ඉස්සර එපිසෝඩ් දැන් ඔය අපි කතා කරන පලිංගු මැණිකේ ගත්තත් පෙදහාමිනේ ගත්ත පලිංගු මැණිකේ කියලා කියන එපිසෝඩ් 12ක 15කට යන නාට්‍යයක්. ඉතින් එතකොට හැබැයි අදටත් අපි කතා කරනවා. අදටත් ඒකේ තිබිච්ච ගුණාත්මක භාවය ගැන කතා කරනවා. ඉතින් ඒක මං හිතන්නේ හරි වටින දෙයක්. හැබැයි දැන් එහෙම ගුණාත්මක භාවය කතා කරන්න ටිකක් අමාරුයි මේ නාට්‍යෙත් එක්ක. ඇත්තටම නෑ අක්කා. මොකුත්ම නෑ. මේක මං හිතන්නේ අක්කා ලොකු විශේෂ ෆොටෝ එකක්. මේ මගේ අම්මා. හොඳේ අම්මා ඇත්තටම රෝගාතුර ඉස්පිරිතාලේ ඉන්න කාලේ ගත් එකක්. අම්මා මට මම ඒකේ හරි ලස්සන කතාවක් කියනවා. අම්මා චූටි කාලේ මාව නිදි කරනවා. පිටට තට්ටු කරලා නිදි කරනවා. කවි කියලා නිදි කරනවා. සින්දු කියලා නිදි කරනවා. කොහොම වුණත් මම ලොකු ළමෙක් වෙනකම්ම අම්මා පිටට තට්ටු කරන්න ඕනේ මට නිින්ද යන්න නැත්තම් නිින්ද ගියේ නෑ. අම්මයි මයි එකට තමයි නිදාගත්තේ මම විශ්වවිද්‍යාලේ එනකම්ම. ඒ ඇවිල්ලත් නිවාඩුවට ගෙදර යන්නේ අම්මා ගාව නිදා ගන්න බලාගෙන. ඉතින් හැමදාම පිටට අපේ අම්මා හරි ආදරෙන් මෙහෙම තට්ටු කරන මට නිින්ද යනකම්. හොඳ මට හොඳට මතකයි අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට මම අම්මගේ පිටට තට්ටු කරන තුරුල් කරගෙන නිින්ද යන. හොඳ ඉතින් එයාට නිින්ද ගියේ නෑ. එයා හැම වෙලේම මට ඉඳන් කියනවා එන්න මාව බදා ගන්න කියනවා. ඔයාට බැයිද මාව තුරුළු කරගෙන ඉන්න කියනවා. ඔයාට බැයිද මට මේ කවියක් කියන්න කියනවා. මම අපේ අම්මා මට පුංචි කාලේ කියපු කවි සින්දු කියලා එයාට අන්තිම කාලේ එයාව මම නැලෙව්වා. එයාව නැලෙව්වා. එයාව වඩාගෙන හිටියා. එයාව ඔඩොක්කේ තියාගෙන හිටියා. තුරුළු කරගෙන හිටියා. ඒ කියන්නේ මට අන්තිමට මගේ අම්මා දරුවෙක් වුණා. හරිද? අම්මා ජීවත් වෙනවා කියලා කිව්වේ මාස 3යි. මොකද ඇත්තටම එයාට දුන්න ඉන්ජෙක්ෂන් එකකින් එයාගේ සම්පූර්ණ වගොඩ දෙක ෂට් ඩවුන් වුණා.
අපි හැමෝටම හිම තමයි ආවොත් කොයි වෙලේ හරි අපි යනවා. ඒ යන්න තමයි මේ හැමදේම අපේ ලයින් අප් වෙන්නේ. ඉතින් අපේ අම්මා යන්න සූදානම් කියන එක මම තේරුම් අරන් තිබුණා ඒ වෙලාවේ. ඉතින් ඒ හින්දා එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මම කරා. මම වෛද්‍යවරුන්ගෙන් එක ඉල්ලීමයි කරේ හරි මාස 3න් අම්මගේ යම නැති වෙනවා නම් මෙතනින් එහාට එයාටවත් දෙන්න එපා කවුරු. මට පේන් මැනේජ්මන්ට් එක කරන්න මොකද හේතුව මගේ අම්මා මැරෙන තප්පරේ වෙනකන් දුක් විඳින්න බෑ. එයාට වේදනාවක් ඇඟේ දැනෙන්න බෑ කියලා. මොකද හේතුව මාව එච්චර ශක්තිමත්ව හැදුවා නම් එයා මං හිතනවා එයා යන මොහොතේ එයාව සතුටින් යවන එක තමයි මගේ වගකීම දරුවෙක් හැටියට. ඉතින් මම මගේ වැඩ ඔක්කොම නැවැත්තුවා. නවත්තලා ගිහිල්ලා එයා ගාවට වෙලා පැය 24ම හිටියා. රෑ එයා ඇහැරෙන ඕනම වෙලාවක එයාට මගේ මූණ පේන්නේ. එයා නිදාගන්න යන්නේ මගේ මූණ දිහා බලාගෙන. ඉතින් අම්මට මං ගැන තිබිච්ච විශ්වාසය කොච්චරද කියනවා නම් දොස්තර කෙනෙක් අරගෙන ආවොත් ඉන්ජෙක්ෂන් එකක් හරි බෙහෙතක් හරි අපේම කියන ගහන්න එපා. මගේ දුව ඇවිල්ලා ඕගොල්ලෝ මට දෙන්නේ මොනවද කියලා බලනකම් ඕගොල්ලෝ මට ඕක දෙන්න එපා කියනවා. ඒ කියන්නේ මම වොෂ්රූම් එකට හරි ගියොත් එහෙම නැත්නම් අම්මගේ රෙදි ටික හොදන්න දීලා ලොන්ඩ්‍රින් එක ගේන්න ගියොත් එහෙම නැත්නම් එයාගේ කෑම එක මගේ අතින්මයි මං හැදුවේ හිටපු මුළු කාලෙම. ඒ කෑම එක හදාගන්න හරි ගියපෝ තප්පරේට මෙයා එන්න දෙන්නේ කිසි කෙනෙකුට ළඟට. මගේ ළමයා එනකන් ඕගොල්ලෝ එන්න එපා කියනවා. ඉතින් අන්තිමට එයා මට දොස්තරලාට කිව්ව දෙක දෙයක් අම්මයි ගෝලිය ගොඩක් හිටියේ. එයා කියන තුරුල් කරන් ඉන්න කියනවා. මං ඉතින් තුරුල් කරගෙන ඉන්න කියනවා. ඌට වඩා මාව හිර කරගෙන ඉන්න කියනවා. මං හිර කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් එහෙම ඉන්න වෙලාවක් ගත්ත පින්තූරයක් ඔය. මේක මගේ යාළුවෙක් ඇතර මේක අරගෙන මට දුන්නේ මේක දුලිකා. එච්චරයි මම ළඟ තියාගත් එකම පින්තූරේ. මං හිතුවා අම්මගේ මතකෙ මම මෙතන තියෙන්නේ පින්තූරවල නෙමෙයි. ඒ කියන්නේ මේ මගේ ඇඟේ මගේ මේ හැම දුවන හැම ලේ නහරයක් ගානෙම අම්මා තමයි ඉන්නේ. ඒ හයිය තමයි මට තියෙන්නේ. ඉතින් මට මතකයි අම්මා නැති වෙන දවස් දෙකකට කලින් වෛද්‍යවරුන්ට කිව්වා මම පිරිමි 10ක් හැදුවත් හරි එක කෙල්ලත් හරි මගේ කෙල්ල පිරිමි 1000කට වඩා මට වටිනවා එච්චරකට ශක්තිමත් දරුවෙක් මං හැදුවා කියලා. ඉතින් මට ඒ වචනේ ඇත්තටම ඇති. අපේ අන්තිමට ඔයාට තනියම දැන් ජීවත් වෙන්න පුළුවන් ඔයා දැන් රෙඩි එකට කියලා තමයි ඇත්තටම ස්පියාගත්තේ. ඉතින් මං අර හැම වෙලෙම කියන්නේ මං ආසෝන්නේ මගේ අම්මගේ දේවල් කවුරුත් වෙන කරනවට නැති වුණාමත් මට මැෂින් එකගේ ස්ලෝ වෙනකොට දොස්තරලා මගෙන් ඇහුවා අපිට ආපහු පණ ගන්න පුළුවන් කියලා. මං කිව්වා එපා. එයාට නිදහසේ යන්න දෙන්න. එයාට වද දෙන්න එපා. ඉතින් එයා නිින්දෙම තමයි නැති වුණේ අන්තිම වෙලාවේ. පාන්දර 5:45ට විතර ඔක්කොටම එළියට යන්න කියලා මම මගේ අම්මව මුල ඉඳන් හේදුවා. මුළු ඇඟම හොදලා ඔක්කොම කරලා ලස්සනට අලුත් ඇඳුම් අල්ලලා කකුලේ ඇඟිලි දෙකත් ගැට ගාලා මං කිව්වා දැන් එන්න ඕගොල්ලෝ ඇවිල්ලා අම්මව ගන්න කියලා. ඕකේ. මොනවා කියන්නද කියලා ඇත්තටම තේරෙන්නේ. නෑ මට එක දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ අපිට සමහරවල් ඩංගි මිස් වෙනවා. අපි කාර්යබහුල ඉඳලා අපේ හුඟක් අයට දරුවන්ව මිස් වෙනවා. ඒ කියන්නේ සමහරුන්ට අම්මලා තාත්තලාව මිස් වෙනවා. සමහරවිට ස්වාමි පුරුෂයොත් මිස් වෙනවා. ඒ කියන්නේ ස්වාමි පුරුෂයාට කතා කරලා තේ එක බිව්වද? ඔයා කෑම එක කෑවද? හරි පොඩි වචනයයි තියෙන්නේ. අම්මට කතා කරලා අම්මා හොඳින් ඉන්නව නේද? පුළුවන් තරම් ඉක්මනට එන්න අම්මව බලන්න. ඒ වචනේ කියන්න යන්න ඕන නෑ. සමහර වෙලාවට ඒ කතා කරන ටික එයාට මහමෙරා. ඉතින් ඒක හුඟක් අයට අද මිස් වෙනවා. ඒක පෙරලා අපිට වෙනකොට තමයි අපිට තේරෙන්නේ මගේ ළමයින්ට මාව මගේ ඇරිලා නේද කියලා. ඒ හින්දා මේ මොහොත මිස් කරගන්න එපා. ළඟම ඉන්න ආදරණීයයන් වෙනුවෙන් එක තප්පරයක් වැය කරන්න. හොඳින් නේද? ආදරේ. ඒ වචන ටික කියන්න. මම හිතන්නේ ඒකේ මිනිසුන්ට මහමෙරා මොකද හේතුව ඊළඟ තප්පරේ එයා ජීවිතුන් අතර නැති වෙන්න පුළුවන්. අද ඇත්තරම දුලිකාගේ ස්ටාර් කතාවෙත් නිරා ලොකු හැඟීම්බර තැනකට ගෙනල්ලා අක්කා නැවැත්තුවා. ඇත්තටම අක්කා කියපු හැම වචනයක්ම ඇත්තටම වටින දේවල්. අපිට පුළුවන් නම් මේ අද දවසේ අක්කා කතා කරපු වචන වලින් එක වචනයක් හරි අපේ ජීවිතය ඇතුලේ පුරුද්දක් විදියට අපි කරන්න පුරුදු වුණා නම් අපේ ජීවිතෙත් ලස්සන වෙයි. අපේ වටේ ඉන්න කට්ටියගේ ජීවිතෙත් අපිට ලස්සන කරන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි අක්කා. රොම්බ නන්රි. මගේ එක කෝල් එකට ඔයා වගේ දෙවන්ත ජේෂ්ඨ රංගන ශිල්පිනියක් හා නිරංජනි මං එන්නම් කියලා කියපු දේම අක්කගේ නිහතමානිකම පෙන්වා දෙනවා. ඒකයි අක්කා අදටත් ඒ තැනදී ඉන්නේ. ඒ උසට යන්නේ දවසින් දවස. ආදරේ අක්කා. thank you so much අද ආවට. ආදරේ ගොඩාක් ස්තුතියි මට ආරාධනා කරාට. මේක හරි ලස්සන වැඩසටහන. විශේෂයෙන්ම ඔයත් එක්ක මේ ගනුදෙනු කරන්න හම්බෙච්ච එකත් මං හිතන්නේ ගොඩාක් වැදගත් මගේ ජීවිතේ. බොහොම ස්තුතියි අක්කා. ගොඩාක් ස්තුතියි. අද ස්ටාර් කතා with නිරා දුලිකා අක්කගේ ඊටමත් සංවේදී වචනත් එක්ක අපි ඉවර කරනවා. ආයෙත් හම්බ වෙමු.